and this is our usual discussion to understand what's going on in Sri Lanka, and also in terms of politics, in terms of societal changes, and what people are thinking about the current government, and basically how Sri Lanka is progressing. But rather than conducting this interview in English, I would like to switch this to Sinhala, right? And because so you can at least like reach wider audience. So let's do that. So Lanka, thank you for having me, and yeah, thank you for having me. Yeah, pleasure to be back. right. දැන් මම පළවෙනිම අහන්නම්කෝ දැන් ලංකාව ගත්තහම අපි මෙහි ඉඳලා බලද්දි හරිද දැන් මම වැඩ කරනවා කියන්නේ තාමත් වැඩ කරනවා මගේ සර්විසස් දෙන think tank companies දෙකක් තියෙනවා. එතකොට ඒගොල්ලොත් එක්ක බලද්දී ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම ලංකාව මෙන්න මෙහෙමයි අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ නිකන් සාමාන්‍ය කෙනෙකුට උනත් මෙහෙ තේරෙනවා. උදාහරණයක් හිතන්නකෝ අපි ලංකාව යන්න ඕන කියලා ඉවර වෙලා දියුණු රටක් වෙන්න ඩොලර් 40000ක විතර වගේ per capita GDP එකක් පන්නන්න එපාය. දියුණු රටක් කියලා කියන එකට අපි කියන්නේ මේ සාමාන්‍ය මේකේ GDP ගත්තාම GDP level එක අද වෙනකොට ඩොලර් 40000ක් විතර වගේ තමයි 35000 40000 ඔය වගේ ගණන් වල තියෙන්න ඕන ලංකාව. නමුත් ඒ වගේ ගානකට යන්න කියන එකවත් ආර්ථිකව මම මේ කියන්නේ ආර්ථිකව ඒ වගේ ගානකට යන්න කියන එකවත් ලංකාවේ මම හිතන හැටියට බහුතරයකටම එහෙම අදහසක්වත් තාම නැහැ ඇත්තටම. මෙහෙම ගිහිල්ලා යන්න පුළුවන්ද? මේ අපි එකට කරගන්න ඕන සමාජ පරිවර්තන මොකක්ද? දේශපාලන පරිවර්තන මොකක්ද? කියන එක ගැන බහුතරයේ අදහසක් නැහැ. ඒ වගේම ගත්තොත් එහෙම දැන් මේ ඉන්න රජය පමණක් නෙමෙයි අනිත් දේශපාලන පක්ෂත් පොදුවේ ගත්තහම කියන්නේ අනිත් විපක්ෂයේ දේශපාලන පක්ෂත් අපි මෙහි ඉඳලා උදේ හවහ දකින්නේ රූපවාහිනී වලට ඇවිල්ලා අහර මෙහි කතා වෙන්නේ මේ අපි කියන්නේ අර ඒවා නිකන් පෙටි පොලිටික්ස් කතා වෙන්නේ එක එකනා ආදාරය මෙයා කිව්වා මෙහෙම කිව්වා කිය පොඩි පෙටි පොලිටික්ස් තමයි දකින්නේ. ඊට පස්සේ අපි දකින්නේ කියන්නේ ග්ලෝබල් විෂන් එකක් හැටියට දකින්න. ඒක දැන් කාලයක් ඉඳලම තිබුණා. කාලයක් ඉඳලා තියෙන සන්දර්භයක් උඩ තමයි මිනිස්සු මේ කියන ජනතා විමුක්ති පෙරමුණ පෙරදරි කරගත්ත දේශපාලන පක්ෂයක් බලයට ගේන්නේ. දැන් ගෙනල්ලත් අවුරුද්දක් ගත වෙනවා දැන් මේ වෙනකොට. එතකොට මේ අවුරුද්දක් ගත වෙන කාලය තුල ආපසු හැරිලා බැලුවොත් මේ දක්වා කරපු දේවලුත් ඊළඟට ඉස්සරහට කරන්න තියෙන දේවලුත් එක්ක බලුවොත් තමයි අපි මේ සාකච්ඡාව ගෙනියන්න ඕන. මේ ඇත්තටම කොහොම වෙනවද කියන එක. අපිට මෙහි ඉඳලා බලන හැටියක් තමයි මම ඔය පොඩි දෙයක් කිව්වේ. චමින්දට. එතකොට ඔයාට කොහොමද තේරෙන්නේ මේ පහුගිය අවුරුද්දේ ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම බලයට පැමිණීම ඉඳලා පටන් ගත්තොත් මේ පහුගිය අවුරුද්ද ගෙවුන අවුරුද්ද ගැන කොහොමද ඔයාට කියන්න තියෙන්නේ? කියන්නේ මූලිකව පොඩි සංක්ෂිප්තයක් හැටියට කිව්වොත් කියන්න තියෙන්නේ කොහොමද? බොහොම ස්තුතියි. රයිට්. දැන් ඔයා ඉස්සල්ලාම අර කියපු ඔබ්සර්වේෂන් එක ඊටාම වළංගුයි. ඒ කියන්නේ මොන ඔබ්සර්වේෂන් එකද? ඒ කියන්නේ දැන් අර ලංකාවේ මිනිස්සු අපි එකට කියන්නේ ෆයර් ෆයිටිං. එදිනෙදා තියෙන දේවල් අරගෙන ඒවට ෆයිට් කරනවා, ස්ට්‍රගල් කරනවා, ඒකට සපෝට් කරනවා, විරුද්ධ වෙනවා. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් දේශපාලඥයන්ගේ සහ මහ ජනතාව, ඒ කියන්නේ පොදු සමාජය තුළ ලොකු කාලයක්, එනර්ජි එකක්, එෆර්ට් එකක් දානවා පොඩි ඉෂුව එකක්. ඒ කියන්නේ සමහර ඒවා දවස් දෙක තුනයි ඊළඟ සුමානේ වෙන එකක් එනවා. එතකොට ඔයා කියන වගේ හොඳටම හොයන්න පුළුවන්. මම ලංකාවේ ඊටත් ගිහිල්ලා ආපහු වෙන හින්දා මට තේරෙනවා මේ දැන් දියුණු වෙන රටක සහ දියුණු වෙලා තියෙන රටවල පබ්ලික් ඩිස්කෂන්ස් ලොං ටර්ම්. දැන් අපේ තියෙන්නේ එදිනෙදා වේලා කන ඩිස්කෂන් තමයි තියෙන්නේ. ඉතින් ඒකට සාධාරණ බෑග්ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම ඔයා කිව්වා වගේ දැන් අපි පෞද්ගලික කාල ඉතිහාසයේ
ආරම්භවලුත් විශේෂයෙන්ම 2018න් පස්සේ අපි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්න හින්දා මිනිස්සුන්ට තියෙන්නේ සර්වයිවල් මෝඩ් එකේ අතරම ඉන්නේ මිනිස්සු. එතකොට පඩි වැඩි කරන එක හරි මොකක් හරි මේ රූල් එක බස් වල කැලි ගලවන එක හරි සම්බන්ධයෙන් මිනිස්සු බලන්නේ ඉමීඩියට්ලි Tamanට ලැබෙන පාඩුව හෝ හානිය. එතකොට ඒක රටක් හැටියට හරි අපි කියන ස්ට්‍රැටජික් ඔරියන්ටේෂන් කියලා එකක් නැහැ. එතකොට දැන් ඔය මතයට ඇපීල් කරන්න ඕන හින්දා දේශපාලඥයෝ සමහර අපි හිතමුකෝ ඊටම හොඳ දක්මක් තියෙන දේශපාලනඥයෝ ගත්තත් ඒගොල්ලන්ට වෙලා තියෙනවා අර එදිනෙදා දේවල් වලට වැඳියත් වෙන්න. ඉතින් දැන් ඔයාගෙන ඊටම හොඳයි. දැන් අපි දැන් මම විශේෂයෙන්ම දැන් මම නිකන් දේශපාලනය කරන්නේ ඇනලිටිකලි නේ. එතකොට ගොඩක් ඩෙස්ක් එකේ ඉඳගෙන මම මිනිස්සුත් එක්ක පාරේ ගිහිල්ලා රැලි වලට යන්නේ නැහැ. එතකොට මට තේරෙනවා මේ ප්‍රශ්නේ. හැබැයි දැන් ඒක හරිම අමාරුයි. ඒ කියන්නේ මම ඇනලිසිස් කරගෙන කෙනෙක් හැටියට මට මිනිස්සුන් එන්ගේජ් කරගන්න බෑ සාමාන්‍ය ඩිස්කෂන් එකකටවත්. මොකද ඒගොල්ලන් බලන්නේ අයියේ මොකද උනේ අර ලොරියක් වැටුණා බස් එකක් කැප්පුණා නැත්තම් අරයා මෙහෙම කිව්වා. ඒවට තමයි මිනිස්සුන්ගේ ඇටෙන්ෂන් තියෙන්නේ. එතකොට දැන් ඔයා කියනා වගේ අපිට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. දැන් ලීඩර්ෂිප් එකක් පොලිටිකල් ලීඩර්ෂිප් එකක් ඉමර්ජ් වෙනවාද කියලා බලන්න පුළුවන් එක දෙයක් තමයි කවුරු හරි පොලිටිකල් ලීඩර් කෙනෙක් කන්සිස්ටන්ට්ලි ඔය වගේ අර ස්ට්‍රැටජික් ඉෂුස් ගැන ફોකස් කරනවාද කියන එක. මම හිතන්නේ ඕක ටිකක් යම්කිසි මට්ටමකට මම දකිනවා මේ චම්පික රණවක මම යාගේ පොලිටික්ස් වලට එකඟ නැහැ. හැබැයි මිනිහාගේ ඔරියන්ටේෂන් එක ගත්තොත් එයා අර ලොන්ග් ටර්ම් ඔරියන්ටේෂන් කියන එක කන්සිස්ටන්ට්ලි මේන්ටේන් කරනවා. ඒතකොට ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි එතකොට ක්‍රවුඩ්ස් ගැදර් කරගන්න බෑ. ඉතින් මම හිතන්නේ තව එකක් තමයි මම හිතන්නේ මේ යුගයේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ යුගයේ අපිට දකින්නවානේ ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වගේ කියන්නේ ක්‍රවුඩ් ගැදරින් මෙකැනිසම්ස් වල හයිප් වෙන්නේ පොපුලර් දේවල්. පොපුලර් හරි බොහොම ඉමෝෂනල් දේවල්. එතකොට ඒවට ඇපීල් කරන විශේෂයෙන් මේ කම්ප්ලේන් එක කරන්නේ ඇත්තටම මේ සමගි ජන බලවේගයට. මොකද අපි දකින පොටෙන්ෂල් ඔපොසිෂන් පාටි එක හැටියට ඒගොල්ලන් කන්සිස්ටන්ට් ස්ට්‍රැටජික් ඔරියන්ටේෂන් එකක් පේන්න ඕන. අපිට එහෙම එකක් පේන්නේ නැහැ. බොහොම පොඩි ඉෂුස් වලට එදිනෙදා දේවල් වලට නැගී හිටිනවා. ඊට පස්සේ මේ වුණාට පස්සේ අනිත් එකට යනවා. ඒතර ඔයාගෙන මේ ඔබ්සර්වේෂන් එක හරියටම හරි. හැබැයි මම දන්නේ ඒකෙන් කොහොමද එළියට එන්නේ කියලා. ඒකට විරුද්ධව ෆයිට් කරන්න නැතුව. ඊළඟට දැන් ඊළඟ කාරණේ තමයි දැන් ජනතා විමුක්ති බලයට ආවේ මෙන්න මේ වගේ පොලිටිකල් ටර්මෝයිල් එකක් තියෙන රටක. මිනිස්සු සර්වයිවල් මෝඩ් එකේ ඉන්නේ. ඊළඟට තරහෙන් ඉන්නේ, ආවේගයෙන් ඉන්නේ. හැමතිස්සෙම අපි කියන්නේ අද එනිමි හැටියට දකින්න දේශපාලන අපි කියමු පොරපිටියක් කියලා. එතකොට ඒකක් තුල ඒගොල්ලන්ට ෆ්‍රීඩින් ග්‍රවුන්ඩ් එකක් හම්බුණා. එතකොට ඒගොල්ලෝ ඊටාම් සාර්ථකව ඒක කැප්චර් කරා. නමුත් දැන් ඒක අපි පිළිගන්න බෑ. දැන් මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් උඩ ලංකාවේ දේශපාලන කියන්නේ වෝටින් සිස්ටම් එකේ තියෙන මෙකැනිසම් පාවිච්චි කරලා ඒගොල්ලන් බලයට ආවා. එතකොට දැන් මම ඊළඟට ඕනනම් කතා කරන්නම් මගේ ඇසෙස්මන්ට් එක මොකක්ද කියලා ඒගොල්ලන්ගේ මේ අවුරුද්දේ පර්ෆෝමන්ස්. නමුත් බේසිකලි දැන් අපි හිතා ගන්න ඕනේ දැන් ඔය ගොඩක් තියෙන ආගුමන්ට් බැලුවොත් අර ඒ කියන්නේ සාමාන්‍ය ස්මූත් දුවන රටක තියෙන එක්සැම්පල්ස් අරන් අපිට මේක ඇනලයිස් කරන්න බෑ. අපි දකින්නේ මම අර තව කියන්නම් ඩෙස්පරේට් වෙච්ච සර්වයිවල් මෝඩ් එකේ ඉන්න පොපුලර් ඉන්සිඩන්ට් ඩ්‍රිවන් දේශපාලන සන්දර්භයක් තුල. එතකොට මිනිස්සුන්ව අලුත් දේවල් වලට හරි නැත්නම් ස්ටඩි දේවල් වලට හරි මෙතන එහාට ගෙනියන්න හරි ඒක හරි අමාරු වැඩක්. ඉතින් ඒක උඩ තමයි අපි මේ දේශපාලන නැගීම සහ ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් බලන්න ඕන. දැන් එහෙම දැන් එහෙම තියෙද්දි පොඩ්ඩක් ටච් කරමු මේක. දැන් එහෙම තියෙද්දි දැන් උදාහරණයක් හැටියට අපිට පේන්න තියෙනවා මෙහෙදී දැන් විපක්ෂයක් කියන එකක් තියෙන්නත් එපා. මොකක් හරි විපක්ෂයක් කතා කරන දෙයක් තියෙන්න එපා. නමුත් ඇත්ත වශයෙන්ම කතා කරද්දී විපක්ෂය කතා කරද්දිත් ඒගොල්ලත් මේ ජවිපෙට ක්‍රෙඩිබල් ත්‍රෙට් එකක් වෙන මේ මොනවාද දේශපාලන ප්‍රවණතාවයක්වත් ඒ කියන්නේ මේට වඩා වෙනස් විදිහකට මොනවද කරන්න පුළුවන් කියන එකවත් එහෙම ඇත්තටම අපිට දැන් පේන්නේ නැහැ මේ වෙලාවේදී. දැන් ඒකට මොකක්ද වාදකින්නේ? ඇයි එහෙම වෙන්නේ? ඒකත් ඊටාම හොඳ ඔබ්සර්වේෂන් එකක්. දැන් මම මේ
පොගේ දවස්වල හිතමින් හිටියා. ඇත්තටම කියනවා නම් දැනට පවතින ජනතා විමුක්ති පෙරමුණට credible ඊළඟට evidence based and powerful opposition එක threat එකක් කරන්නේ එක පැත්තකින් පෙරටුගාමී පක්ෂය. ඒ කියන්නේ JP එකකින් කැඩිලා ගිය පක්ෂය. ඒතර නන්දන ගුණතිලක වගේ ඉන්ඩිවිජුවල් පරණ JP කාඩර්ස්ලා සහ මේ ඉවන විමල් විරවංශ. එතකොට ඒගොල්ලන් නෑ ඒගොල්ලෝ කරනවා. නමුත් ඒගොල්ලෝ කරන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණේ විවේචන ඒගොල්ලොත් කරන්නේ. නමුත් දැන් මිනිස්සුන්ට දැන් මට දකින්න පුළුවන් වෙන්න ඕනනේ. දැන් එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණට මේ පක්ෂයට අමතරව මේගොල්ලෝට මොකක් හරි විෂන් එකක් තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඔව් නෑ ඒක තමයි කරේ එන්න හදන්නේ. දැන් හරිනම් වෙන්න ඕන ඔයා කියනා වගේ opposition party mainstream opposition party එක හරි එහෙම නැත්නම් වෙන අලුතෙන් එන emerging party එකක් හරි තමයි ඒ විකල්ප හැටියට හොඳ political alternatives ගේන්න ඕන. නමුත් මම කියන්නේ ඒගොල්ලන් කොච්චර disorganized non strategic ද කියන්නේ critical points දෙන්නේ අර මං කිව්ව කලින් කණ්ඩායම. ඒතර ඒගොල්ලන් ජනතාවට හොඳ දේශපාලන විකල්පයක් නෙවෙයි. හැබැයි හොඳ විකල්පයද මම විපක්ෂයේ හිටියානම් ප්ලෑනින් වල මං අර පොයින්ට්ස් අරගෙන මගේ ස්ට්‍රැටජික් ප්ලෑන් එක හදනවා. මේ කොහොමද ගවර්න්මන්ට් එකට කන්ෆ්‍රන්ට් කරන්න කියලා. ඉතින් එහෙම එකක් නෑ. ඒක හරි. ඉතින් ඒක මං හිතන්නේ ඒක අර මං කිව්වා වගේ දැන් විපක්ෂයේ පක්ෂ දුවන්නේ ජනතා විමුක්තියේ පොඩි අත්වැරදි ජනතා කියන්නේ ආණ්ඩුවේ ඊළඟට ඒගොල්ලන්ට පොපුලර් වෙන්න පුළුවන්ද කියලා බලන ඉන්සිඩන්ට් අරගෙන මිසක් අර ප්ලෑන් කරපු වැලියු ඩ්‍රිවන් ස්ට්‍රැටජික් ඔපොසිෂන් පාටිස් හැටියට නෙමෙයි. ඉතින් ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. මට ලංකාවේ පේන්නේ නැහැ. එහෙම ඒ වැත්තට යන ඔපොසිෂන් ලීඩර්ෂිප් එකක් හරි ඔල්ටර්නේටිව් පොලිටිකල් ෆෝස් එකක්වත් තාම ඉමර්ජ් වෙනවා කියලා. හරි. ඊට පස්සේ අපි ආපහු ගියොත් එහෙම දැන් ජනතා විමුක්ති පෙරමුණේ මේ පහුගිය අවුරුද්දක කාල පරිච්ඡේදය ගත්තොත් දැන් ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ ආවේ ලොකු සිස්ටම් චේන්ජ් එකක් කරන්න කියලානේ. දැන් කතා කරමු ඇත්තටම මම දකිනවා හැම පැත්තකින් මට ගෝල් තියෙනවා. නමුත් මට නම් පේන්න තියෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්. චමින්ද කොහොමද ඒක විස්තර කරන්නේ? ඔව් ඒක තමයි. ඇත්තටම දැන් මම ඔය මේ කියන අරගලේ ඒ වගේ සිස්ටම් එකට ඩිස්ටර්බ් වෙන කාලේ ඔය සම්බන්ධයෙන් පොඩි ප්‍රෙඩික්ෂන්ස් ටිකක් කරා. ඒක උදාහරණයකට එක විදියක් මම කිව්වේ අර අපි ෆිසික්ස් වල ඉගෙන ගත්ත මේ ඉක්විලිබ්‍රියම් කියන එක. දැන් මොකක් හරි සිස්ටම් එකකට ඔබට මතකද දන්නේ ඒක ඉගෙන ගත්තා. දැන් ඉක්විලිබ්‍රියම් තුනක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි එක ස්ටේට් එකකින් තව ස්ටේට් එකට යද්දී අන්ස්ටේබල් ඉක්විලිබ්‍රියම් කියලා කියන්නේ අපි නොදන්න අලුත් තැනකට යනවා. එතකොට ඒක තමයි සිස්ටම් චේන්ජ් කියලා ඇත්තටම කියන්නේ. ඒ සිස්ටම් තියරි වල ගත්තාම. අනිත් එක තමයි නියුට්‍රල් ඉක්විලිබ්‍රියම් කියන එක. ඒ කියන්නේ දැන් තියෙන සිස්ටම් එක ඩිස්ටර්බ් කරොත් ආයෙ කරකිරලා එතෙන්ට කියන්නේ වෙන තැනකට යනවා. හැබැයි ඒකෙන් මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි ස්ටේබල් ඉක්විලිබ්‍රියම්. එතකොට ආයෙ අපි ඩිස්ටර්බ් කරාට ඒක කඩන්න හැදුවට ආපහු මුල තැත්තට එනවා කියන එක. හිටපු තැත්තට. එතකොට දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අරගලයේ සහ පීපල්ස් මූව්මන්ට් එකෙන් සම්පූර්ණ අන්ස්ටේබල් ඉක්විලිබ්‍රියම්. ඒ කියන්නේ අලුත් තැනකට යන්න. ලංකාවේ සමාජය දේශපාලන වශයෙන්, ඉකොනොමිකල් වශයෙන්, සෝෂල් වශයෙන් වෙනස් වෙලා අලුත් කියපු ප්‍රෝග්‍රෙසිව් දුණු රටකට යෑමේ ඔරිජිනල් කියන්නේ ඉනිෂියල් ස්ටේජ් එකට යන්න පුළුවන් විදිහේ වෙනසක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක හරියටම කිව්වා එහෙම එකක් වෙලා නැහැ. ඇත්තටම දැන් ජනතා විමුක්ති JP NPP එකේ අවුරුද්දක performance අරන් බැලුවොත් කීප රිසර්ච් කීපයක් මම හිතන්නේ කරලා දෙන ස්ටඩීස් සමහර තැන් වල ඒගොල්ලන් හරියට කරනවා. ඒ කියන්නේ උදාහරණයකට දැන් අර කියපු ඔයාලට විරුද්ධව කියපු මේ කඩා වැටෙයි රටවල් වලින් එන්නේ නැති වෙයි ඉන්වෙස්ට් කරන්න නැති වෙයි ආපහු පෝලිං එයි කියන ඒවා එකක්වත් උන්නේ නැහනේ. එතකොට මේ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා ගිය අවුරුද්ද ඇතුළත අර කලින් තිබිච්ච ස්ටැබිලිටි එක ආපහු යන්න. ඒ කියන්නේ අපි කියමු දැන් සාමාන්‍ය සරලව අපි ඕක කියන්නේ මේ රනිල් වික්‍රමසිංහගේ ක්‍රමවේදයන් පාවිච්චි කරලා මේගොල්ලන් කන්ටිනියු කරා. ඒක ලොකු බ්ලන්ඩර්ස් එහෙම උනේ පොඩි බාධා කිරීමක්. දැන් එහෙම උනේ දැන් අපි වුණත් ඒක විශ්වාස කරේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ මේ විදිහට රනිල් වික්‍රමසිංහගේ දේවල් පාවිච්චි කරයි කියලා විශ්වාස කරේ නැහැනේ.
දැන් ඒගොල්ලෝ කියපු දේවල් කරා නම් අර ඔක්කොම කඩා වැටෙන්න තිබුණානේ. මොකද ඒගොල්ලෝ කරේ නෑ ඒක. එතකොට දැන් හරි එතනින් පස්සේ කන්ටිනියු කරන්න බෑ. ඔය ඒක තමයි. දැන් මම කියන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණ කරලා සරලවම මම කියන්නේ ජනතා විමුක්ති අපිට එක ඩොමේන්ස් වලට කියලා කියන්න පුළුවන්. ජනතා විමුක්ති කරලා තියෙන්නේ සිස්ටම් එක එස්ටැබ්ලිෂ් කියන්නේ ස්ටේබල් කරන එක. චේන්ජ් කරන එක නෙමෙයි. ඒක අපිට කියන්න පුළුවන් සාමාන්‍ය විදිහට දැන් ධනපති UMP සහ රාජපක්ෂලගේ ආණ්ඩුවෙන් කරපු දේවල් හරියට කරනවා දැන්. උදාහරණයක් කරප්ෂන් අඩු වෙන්න පුළුවන්. ඊළඟට ඥාති සංග්‍රහය අඩුයි. ඔන්න ඒ වගේ අර ඒකෙත් දැන් පරණ සිස්ටම් එකේ ඒවා තියෙන්න ඕන දේවල් නෙමෙයිනේ. කරප්ෂන් පරණ සිස්ටම් එකේ තියෙන්න ඕන දේවල් නෙමෙයි. අරගොල්ලන් කරේ ඒවා ඇබියුස් කරපු එක. ඒතර ඒ ඇබියුසස් අඩු වෙලා තියෙනවා. ඒකින්ද රට සාමාන්‍ය විදිහට හොඳට යනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ කිසිම චේන්ජ් එකක් කරලා කියලා. හරිද? ඒ කියන්නේ ඔයා වගේ දැන් අපිට බලන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කලින් හිටියට වැඩිය දැන් හොඳයිද කියන එක. හරියටම හරි. ඒක ඇත්ත. ඒක පිළිගන්න ඕන. සමහර ගොඩක් ඩොමේන්ස් වලින් රාජපක්ෂගේ කාලේ ගෝඨාභයගේ සහ රනිල් වික්‍රමසිංහට වැඩිය දැන් ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයේ ඇස්පිරේෂන්ස් මානසිකත්වය හොඳයි. ඒක හොඳට යනවා. හැබැයි මේ වෙලාව pre 2028 සිස්ටම් එක අපි කියමුකෝ. ඒක තමයි තියෙන්නේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ඕන් ඩෙක්ලරේෂන්ස් තියෙනවානේ. ඒගොල්ලන්ගේ මැනිෆෙස්ටෝ එකෙන්, ඒගොල්ලන්ගේ පොලිටිකල් භාවිතයෙන් ඒ කරපු එකක්වත් ඔක්කොම ෆේල්. ඒ කියන්නේ කිසිම දෙයක් කරන්න බැරි වෙලා තියෙනවා. අපි හිතමුකෝ දැන් IMF එක රීනෙගෝෂিয়েට් කරේ නැහැ. ඊට පස්සේ දැන් සමාජවාදී වගේ සෝෂල් ඩෙමොක්‍රැටික් වැඩපිළිවෙළවල් මොනවත් තාම එන්ගේජ් පටන් අරගෙන නැහැ. කන්ස්ටිටියුෂන් චේන්ජ් කරන්න පටන් අරන් නැහැ. එතකොට දැන් අපි හිතමු ජස්ටිස් කියන එක වුණ ගත්තත් යම් කිසි තැන්වල යම් ඉන්ටර්වෙන්ෂන් එකක් තියෙනවා. නමුත් ඒක නිකන් පාෂල්. දැන් උදාහරණයකට අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් එක දැන් ඔය හොරුන්ට දඬුවම් කරනවා කියන එක. දැන් හොරුන්ට දඬුවම් කරනවා හරි. හැබැයි ඒක කරන්නේ කියන්නේ ඒකට ජනතා විමුක්ති පෙරමුණේ ලොකු බ්‍රේන් එකක් ඕනේ නැහැ. NPP එකේ බ්‍රේන් එකක් ඕනේ නැහැ. ඒගොල්ලන් නිකන් හිටියොත් අත දාන්න නැතුව පොලිසියට ඒ අදාළ ලෝ එන්ෆෝර්ස්මන්ට් වලට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දේවල් ඒගොල්ලන් කරනවා. එතකොට මම කියන්නේ ඒගොල්ලන් ක්‍රෙඩිට් එක ගන්න නැතුව ඉන්න නෙමෙයි. දැන් කලින් කරේ ඒගොල්ලන් මැනිපුලේට් කරානේ. දැන් ඒක වෙන්නේ නැහැ කියලා අපිට ඇසුම් කරන්න පුළුවන්. හැබැයි ඒක ඇප්ලයි වෙන්නේ ඒගොල්ලන්ගේ. දැන් ඇත්තටම ඒක වෙන්නේ නැද්ද? ඇත්තටම වෙන්නේ නැද්ද කියලා කියන්නේ දැන් මට පේන හැටියට වෙන්නේ නම් උදාහරණයක් හැටියට දැන් අපි හිතමුකෝ ජනතා විමුක්ති පෙරමුණ හැමතිස්සෙම කී හිටියේ රනිල් වික්‍රමසිංහව ගත්තා වුණත් බටලන්ද මේ වගේ විශාල බැංකුව කඩපු එක මේ වගේ විශාල දේවල් නේ කී හිටියේ. නමුත් ඇත්ත වශයෙන්ම අන්තිමේට එයාට දඬුවම් කරන්න ගන්නේ මේ වෙන දෙයක් නේ සම්පූර්ණ මේක ඩිබේටබල් නෙත් නේ අනිත් එක ඇත්තටම මේ කිසිම මේක. ඒතකොට ඔය තියෙන මේ ආයතන ඒ කියන්නේ මොනවද ජුඩිෂල් සිස්ටම් එකේ තියෙන ආයතන අර අපි කියන්නේ මේ දේශපාලනීකරණය වෙනවා කියලා ඉබේම මේ මොනවද ජනතා පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ කරන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒකේ ඉන්න මිනිස්සු අර කියන්නේ අපි කියන්නේ අර දේශපාලකයාට කඩේ යන්න ඕමනාවට කාට හරි දඬුවම් දෙනවා. ඒ වගේ දේවල් නෙමෙයිද වෙන්නේ? නෑ ඒක තමයි දැන් මම කියන්නේ දැන් ඔය කම්ප්ලේන් එකක් තියෙන්න පුළුවන්. ඒකට වැලිඩ් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන මම කිව්වා වගේ අර දැන් ලංකාවේ මිනිස්සු ඔක්කොම තීරණ ගන්න එක්ස්පෙරිමන්ට්. ඒ කියන්නේ තමන්ගේ එක්ස්පීරියන්ස් එකක් එක්ක උඩ. එතකොට ඔය වගේ ආගුමන්ට් එකක් තියෙන්න පුළුවන්. ඒක තාම නෑ කියලා කියන්න බෑ. හැබැයි දැන් අපි හිතමු සාමාන්‍ය මිනිස්සු ගාවට ගිහිල්ලා ඒ කියන්නේ ගම් වල හරි ඔෆිස් වල හරි පාරේ හරි ගියාම දැන් මම දකිනවා සිග්නිෆිකන්ට් චේන්ජ් එකක් මිනිස්සු නීතියට බය වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම පොලිසියට උසාවියට දැන් උදාහරණයක් මට මතකයි මේ ගවර්න්මන්ට් එකේ ඉහළ නිලධාරී කියන දැන් ඉස්සර වගේ මොකුත් සෙල්ලම් කරන්න බෑ නීතියට වැඩ කරන්න ඕන කියලා. ඉතින් ඒක සමහරට ඒගොල්ලන් කියන්නේ මොකුත් නොකර ඉන්න වෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි ඒ ඩිමොන්ස්ට්‍රේෂන් ඉෆෙක්ට් එක පල්ලෙහාට පැතිරලා තිනවා. දැන් නීතිය හරියට කරනවා. එහෙම නැත්නම් පනිෂ් වෙනවා කියලා. නමුත් මම කියන්නේ ගියේ දැන් ඒක හැබැයි ඇබ්සොලියුට් ප්‍රූවන් නෑ. දැන් ඒක විච් හන්ටින් කියන එකටත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ජනතා විමුක්ති පෙරමුණ අපි දන්නවා ඉතිහාසෙම ඒගොල්ලන් අර පලි ගැනීමේ දේශපාලනය කියන එක හැමදාම තිබ්බා ඒගොල්ලන් ගාව. එතකොට ඒකද කන්ටිනියු වෙන්නේ කියලා තාම හොයන්න බෑ. හැබැයි දැන් අපි මම ජනතාවත් එක්ක ඉන්න non political non partition individual කෙනෙක් හැටියට මට ඕන මෙතරකල් පනිෂ් වෙලා නොතිබිච්ච untouched politicians ලා ටච් කරන එකත් ජයග්‍රහණයක් අපේ
මේ people's movement එකේ ඒක expectation එක. එතකොට ඒක විච්ඡන්ට එකක්ද පොලිටිකල් මොකක් හරි රිවෙන්ජ් එකක්ද කියන එක ඒ process එකෙන් හොයන්න පුළුවන්. දැන් උදාහරණට මම හිතනවා දකින්න ඇති මම පෞගේ කාලේ රනිල් වික්‍රමසිංහගේ ඇරෙස්ට් කරපු එක ඔයා කියන එක හරි. ඒ කියන්නේ එයාව ඇරෙස්ට් කරේ මොනවද ඒවට කියන්නේ මේ වටලන්දට හරි එහෙම නැත්නම් බොන්ඩ් ස්කෑම් එකට හරි ඒවට නෙමෙයිනේ අනිත් එක කන්ස්ටිටියුෂන් එකත් වයලේට් කරන්න ළඟදී මේ අරගලයට ගහලා එතකොට ඒවට නෙමෙයි අර මයිනර් ඉෂුව එකට මේ සල්ලි වියදම් කරපු එක. නමුත් ඒ වගේ එකක් try කරන එක ජනතාවගේ පැත්තෙන් හොඳයි. දැන් මොකද අපිට දැන් තව රාජපක්ෂලා පොලිමක් ටෙස්ට් කරන්න දෙන උසාවි. එතකොට ඒකට යන්න මේ වගේ එකක් හදාගන්න එක මම දකින්න හොඳ දෙයක් හැටියට. ඉතින් ඒකට තියෙන්න පුළුවන් ඔය ඔක්කොම ඇලිගේෂන් තියෙන්න පුළුවන් පොලිටිකල් විච් hunting ඒක වැදගත් නෑ. එයා ඒක ලෙජිටිමේට්. ඒවා උසාවි ඒගොල්ලන් බේර ගන්න ඕන. මම පාරේ ඉන්න මිනිහෙක් හැටියට මම කියන්නේ ඒ වගේ try කරන එක හොඳයි. හැබැයි මෙතන important point එකක් තියෙනවා. මම හිතන්නේ මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඒ කියන්නේ ජනතාව යුක්ති පරමු මම හිතන්නේ ජනතාව යුක්ති පරමු කියන්නේ ඒක තමයි ඩොමිනන්ට් පාර්ටි ඉන්නේ NPP කියන එකත් අදහස් වෙන එකකින්. එතකොට දැන් ආණ්ඩුවට දැන් ඒගොල්ලන් ආණ්ඩුවෙත් අලුත්නේ. දැන් ඕනම දක්ෂකමක් තියෙන ඕන හැකියාවක් තියෙන කෙනෙක් ආයතනයකට ගිහිල්ලා ඒ ආයතනය ඔපරේට් වෙද්දී ඒකේ තියෙන අපි හිතමුකෝ ප්‍රොටෝකෝල් ස්ටෑන්ඩඩ්ස් ඒවා ෆලෝ කරන්න කාලයක් යනවනේ. ඉගෙන ගන්න ඕන. එතකොට මෙයා සහ මේගොල්ලන්ට විල් පවර් එකක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි මේක ඉන්ෆෝස් කරනවා කොච්චර ජනතාවගෙන් හරි ඔපොසිෂන් එකෙන් ෆ්‍රීඩම් මේ ප්‍රෙෂර් එක ආවට කියලා. හැබැයි ඒක තමයි මම දකින චැලෙන්ජ් එක. ඒක මේ අර පනිෂ් කරන එකට විතර නෙමෙයි. දැන් এডুকেෂන් රිෆෝම්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක දේවල් ඉන්ට්‍රොඩියුස් කරන්න හදන ප්‍රොජෙක්ට්ස් වෙන්න පුළුවන්. ඒ වගේ මම දකින්නේ තාම පවර්ෆුලි එන්ෆෝස් කරන ඩ්‍රයිව් එකක් දකින්නේ නැහැ. මොන හරි ප්‍රෙෂර් එකක් ආපුවම විත්ඩ්‍රෝ කරනවා. එහෙම නැත්නම් කල් දානවා. එහෙම නැත්නම් අරක ඩයලූට් කරනවා. එතකොට ඒක උනොත් දැන් මම දැක්කා දැන් රනිල් වික්‍රමසිංහ ඇරෙස්ට් කරපු එකේ තාපු බෑක්ලෑෂ් එක. ඒ බෑක්ලෑෂ් එක ඇත්තටම ඕගනයිස්. ඒ කියන්නේ යාලගේ කණ්ඩායම එහෙම එකතු වෙලා. නමුත් ආණ්ඩුවට මට තේරෙනවා නිකන් බය වෙලා වගේ ඒකට. ඊළඟව සද්දයක් නැහැ. දැන් මට ඕන ඒක නෙමෙයි දැන් ඔයාගේ වගේ බටලන්දට try කරන්න. එහෙම නැත්නම් බොන්ඩ් ස්කෑම් එකට ඒව කන්ටිනියු වෙන්න. නමුත් මම දකින්නේ ඒ ඩ්‍රයිව් එක, ඒ මොටිව් එක මෙතන තියෙනවා කියලා. ඉතින් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද එහෙම වෙලා මේගොල්ලන් නිකන් හිටියොත් එහෙම ඇත්තටම කාට හරි ඕනනම් ඊළඟ ආණ්ඩුවකට හරි කාට හරි එහෙම කරන්නත් බෑ. මොකද මේ ඔක්කොම නිකන් ෆේල් ප්‍රොජෙක්ට්ස් වෙනවා ඒතකොට. ඒක තමයි චැලෙන්ජ් එක. කැපැසිටි එකයි පොලිටිකල් විල් එකයි කියන එකේ මම දකින්න අඩුපාඩුවක්. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් එහෙම දැන් ඒගොල්ලන්ට අපි දන්න දෙයක් තියෙනවානේ. අපි නිකන් පොඩි ෆෝකාස්ට් එකක් කරොත් මම දන්නේ නැහැ. දැන් ඒගොල්ලන්ට තිබුණේ සුළුතර ඡන්ද ප්‍රමාණයක් නේ තිබුණේ. ඇත්තටම අනිත් පක්ෂ ටික එකතු වුණොත් එහෙම ඒගොල්ලෝ පරදිනවා. හරිද? එතකොට දැන් මේ චැලෙන්ජ් එක දැන් ඉස්සරහට තියෙනවනේ ජනතා විමුක්ති පෙරමුණට. මේ චැලෙන්ජ් එක ඉස්සරහට තියෙනවා. මට හිතන හැටියට ඔක්කොම දෙනා එකතු වෙලා ඊළඟ ජනාධිපතිවරණයක් එනවා නම් කෙනෙක්ව දාන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ සයිස් එකකට යන්න ඉඩ තියෙනවා. කොහොමද මේ චැලෙන්ජ් එක මේ පක්ෂය ගන්නෙ? නෑ මම ඇත්තටම ඒකට එච්චර සබ්ස්ක්‍රයිබ් කරන්නේ නෑ ඔපිනියන් එකට. මොකද දැන් ලංකාවේ පොලිටික්ස් කියලා කියන්නේ මේ සමහර අය අගු කරන එක අර ඩුවල් මෙයාලා නැත්තම් මෙයාලා කියලා කියන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් කියලා. නමුත් මගේ ආගුමන්ට් එක තමයි 2019 වගේ පස්සේ ලංකාවේ දේශපාලනේ බ්‍රේක් ත්‍රූ එකක් වුණානේ. එතකොට මිනිස්සු දැන් ඩිසිෂන් ගන්නේ මේ එක්ස්පීරියන්ස් උත් එක්ක. ඉකොනොමික් ක්‍රයිසිස් එක එතකොට අපිට ඕන ඊස්ටර් සන්ඩේ එකක් දානවා. ඊස්ටර් සන්ඩේ එක ඊට පස්සේ පීපල්ස් මූවමන්ට් එක. එතකොට දැන් කවුරු හරි ගණන් හදනවා නම් අපි එකතු වුණොත් කට්ටියම අරයල පරක් දෙන්න පුළුවන් කියන එක ඇත්තටම ඒක හොඳ පොලිටිකල් ලොජික් එකක් නෙමෙයි. මොකද එකක් තමයි දැන් ඕක හුඟක් දිගට විස්තර කරන්න පුළුවන්. නමුත් දැන් ලංකාවේ මම හිතන්නේ ප්‍රධානම පොලිටිකල් අපි තුමු එනිමි කියලා දකින්නේ රාජපක්ෂ ගෲප් එක. ඒක හැම අනිත් පක්ෂෙම එක්ක අඩු ගන්න එහෙම කියලා කිව්වා. එහෙම නැත්නම් ඒක තමයි ඇත්ත කතාව. එතකොට දැන් රාජපක්ෂලත් එක්ක එකතු වෙනවා කියලා කියන්නේ මේට විරුද්ධව තියෙන පොලිටිකල් ඔපිනියන් එක ඩයලූට් කරනවා. දැන් මම එකයි කියන්නේ උදාහරණයකට දැන් මේ ඔයා කියන ඔය ඇලයන්ස් එකේ ඇත්තම මේන් ලූසර් අජිත් ප්‍රේමදාස. මොකද එයා තමයි නිකන් ක්ලීන් ඉමේජ් එකක් තියන් හිටියේ අපි
මොනවා හරි වෙලා ඉන්ටර්නෙට් සිග්නල් එක ඩිස්ටර්බ් වුණා. ක්‍රෙඩිබල් ත්‍රෙට් එකක් වෙනවයි කියලා. ඔයා කිව්වා සාමාන්‍යයෙන් රාජපක්ෂවරුත් එක්ක එක්කහුව වෙන අය ඔව්. මේ කියන්නේ ඔපොසිෂන් එක එකෙන් ඩයිලූට් වෙනවයි කියලා ඉවර වෙලා. ඒ වගේම ක්ලීන් ඉමේජ් එකක් තිබුණයි කිව්වා කීප හැටියට කවුද සජිත් ප්‍රේමදාසට. එහෙමද? සජිත් ප්‍රේමදාසගේ පක්ෂයට ඔව්. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසගේ පක්ෂය කියන්නේ මොන අඩුපාඩුකම් තිබ්බත් ඒගොල්ලන්නේ මේන් ඔපොසිෂන් එක දැන් වගේ ඉලෙක්ෂන් එකේ ඇත්තටම දිනන්න තිබ්බේ සජිත් ප්‍රේමදාසනේ ප්‍රෙසිඩෙන්ෂල් එකේ අර 43ක් ගත්තා. මෙයා 30 ගණන් ගත්තේ ඔය ගණන් හදන්නේ සජිත් ප්‍රේමදාසනේ දිනන්න වගේ හිටියේ. අනිත් එයාට ක්‍රෙඩිබිලිටි එකක් තිබුණා මේ අර මේන් කරප්ටඩ් අයත් එක්ක ඩීල් කරේ නැහැ කියන එක. ඒතර ඒකත් දැන් මේක තුල මේ පෞගේ කාලේ වෙච්ච එකත් එක්ක එයාත් අරගොල්ලන් එකතු වුණා කියලා මම දන්නේ එකතු වුණේ නැහැ මම හිතන්නේ ඩිරෙක්ට්ලි හැබැයි ඒක එකතු වුණා වගේ අපි දැක්කනේ. දැන් ඒ කියන්නේ විශේෂයෙන්ම අපි දමුකෝ දැන් අපිට මෙහෙම එකක් දැන් අනිල් වික්‍රමසිංහව ඇරෙස්ට් කරේ කරප්ෂන් එකකටනේ. ඒක හරියද වැරදිද බොරුද ඇත්තද දන්නේ නැහැ. කරප්ෂන් එකකට තමයි ඇරෙස්ට් කරේ. එතකොට කරප්ෂන් එකට ලීගල් ප්‍රොසෙස් එක වෙන වෙලාවේ ඒගොල්ලන් එකතු වෙලා කැම්පේන් කරා කියලා කියන්නේ අර ලීගල් ප්‍රොසෙස් එක ඩිස්ටර්බ් කිරීමක්නේ. ඒ ඩිසල්ලාන එකතු උනේ. දැන් අපි හිතමුකෝ සජිත් රනිල් වික්‍රමසිංහව එකගෙන ගිහිල්ලා ඒ මොකක් හරි නඩුව අහලා මිනිහව වැරදිකාරය කරා වගේ එක වුණා නම් එතකොට එකතු වෙන එක ලොජික් එකක් තියෙනවා. නමුත් මේ ඔප්ෂන් එක තිබ්බනේ දැන් ඇත්තටම අප හම්බුණානේ දැන් ඒක බැලුවා නම් එයාට අප හම්බෙච්ච ජජ්මන්ට් එක හරි ලස්සනට කිව්වා. එයා කියන්නේ මේ මෙඩිකල් රීසන් එකන්නේ මෙඩිකල් ඒ කියන්නේ ඔපිනියන්ස් වලට අපිට උසාවියේ හරිද වැරදි කියලා බලන්න බෑ. ඒකෙන්ද ඒ පදනම උඩ මේ අප දුන්නා. එතකොට එයාට පුළුවන් තාමත් තියෙනවනේ chance එකක් තමන්ගේ තියෙන ඒක නීත්‍යානුකූල නොවන නීති අනුකූල කියලා එවිඩන්ස් ඉදිරිපත් කරලා ඩොකියුමන්ටේෂන් විශ්වවිද්‍යාලෙන් ගෙන්නගෙන කරන්න. එතකොට ඒ වගේ දැන් අපි ඔක දැක්ක ඉස්සලා ගෝඨාභයට. ගෝඨාභයට මිනිස්සු පාරට ආවේ අනිත් ඔක්කොම ඔප්ෂන්ස් නිකන් එක්සෝස් වුණාට පස්සේ කියන්නේ නෝ කොන්ෆිඩන්ස් මෝෂන් එකක් ගෙනාවා, තව කැම්පේන් කරා, පාර්ලිමේන්ටරි ප්‍රොසෙස් වලින් බැරුව ගියාට පස්සේ තමයි මිනිස්සු පාරට ආවේ. එතකොට දැන් එහෙම මම කියන්නේ ලංකාවේ ඩෙමොක්‍රැටික් ඉන්ස්ටිටියුෂන්ස් ඇන්ඩ් මිනිස්සුන්ට ඩෙමොක්‍රැටික් ඉන්ස්ටිටියුෂන් ගැන තියෙන විශ්වාසය ඉතාම වැඩි වෙන රටවල් වලට. නේපාලයේ බංග්ලාදේශයට වැඩිය ඉන්ස්ටිටියුෂන් ගැන තියෙන විශ්වාසය වැඩි. එතකොට මිනිස්සු බලා ඉන්නවා ඒක කරන්න ඒ විදිහට කරන්න පුළුවන්ද කියලා. ඔයාලට මතකද දන්නේ රනිල් වික්‍රමසිංහව මම එක්සැම්පල් එකක් කියන්නම්. අයින් කළා මේ චන්ද්‍රිකා ආණ්ඩුව ගත්තද මොකක්ද දැක් කරන්නේ ආණ්ඩුව නෙමෙයි මොකද්ද මිනිස්ට්‍රියල් කැබිනට් වගේ පාර ගත්තා. එතකොට රනිල් වික්‍රමසිංහ ආවා මේ එයාපෝට් එකේ පිටරට ඉඳලා. ඒතර මිනිස්සු ගිහිල්ලා හිටියා මේ ටිකක් ගිහිල්ලා හිටියා දැන් නිකන් ලොකු කැම්පේන් එකක් කරනවා. ඒතකොට රනිල් වික්‍රමසිංහ හරි ජනප්‍රියයි. හැබැයි එයාත් ආපු ගමන් කිව්වේ නෑ එහෙම කරන්න බෑ මේක ඒක කන්ස්ටිටියුෂනල් ඒ වැඩේ කන්ස්ටිටියුෂන් ඒකින්ද ඒක පිළිගන්න ඕන කියලා. ඒ වගේ ඒක මිනිස්සුත් පිළිගත්තා. ලංකාවේ මිනිස්සු නීතිය ගැන කන්ස්ටිටියුෂන් එක ගැන ඉන්ඩිරෙක්ට්ලි හරි අන්කොන්ෂස්ලි හරිම මේ රිලයි වෙනවා. එතකොට මොකද අපිට අවුරුදු 80කට වැඩි වෙච්ච ඩෙමොක්‍රැටික් ට්‍රැඩිෂන් තියෙනවානේ. ඒවා හරිද වැරදිද සාර්ථක නැද්ද කියන කතාවක්. එතකොට ඒකින්ද මම කියන්නේ මේ අර ඒ වෙලාවේ අරගොල්ලන් දැන් මටත් ඒක තේරෙනවා. කියන්නේ පොලිටිකල් විපක්ෂය හැමදෙස්සෙම ඉන්නේ ආණ්ඩුවට ෂොට් එක දෙන්න බලාගෙන. ඒක වැරදක් නෑ. නමුත් දැන් ඒක කරන්න ඕන ස්ට්‍රැටජික් ප්ලෑනින් වලින්, තින්කින් වලින්. දැන් අපි සමගි ජන බලවේගය බලන්න ඕන අපිට මේ වෙලාවේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඉන්න එක හරි ඉන්ඩිරෙක්ට්ලි සපෝට් කරන එක හරි ද වටින්නේ නැත්නම් ඩිරෙක්ට්ලි ගිහිල්ලා මේ දිකාව ඉස්සරහා අපි ඩෙමොක්‍රටිය ආරක්ෂා කරගමු කියලා රනිල් වික්‍රමසිංහ වගේ අපකීර්තිමත් වෙච්ච පොලිටිෂියන් කෙනෙක්ව බේරගන්න ඉදිරිපත් වෙන එකෙන් මගේ ආගමන්ට් එක ඒගොල්ලන් ඩිස්ක්‍රෙඩිට් වුණා කියන එක. එතකොට ලොකු වෙනසක් නැහැ කියන එක. දැන්
මම මේක කියන්නේ මම පුද්ගලයෙක් හැටියට මමත් ගොඩක් කාලයක් රනිල් වික්‍රමසිංහව නිකන් ලිබරල් ඩෙමොක්‍රසි එකේ පියා හැටියට ලංකාවේ දැක්කා. හරිද? එකම සේවියර් හැටියට. එතකොට දැන් එයා පෞගේ දවස්වල ගිහලා රාජපක්ෂ ගෙදරට ගිහලා එයා බලන්න ගිහලා. ඒ මොන පදනමක් උඩත් යාළුකම හරි හියුමනිටේරියන් ග්‍රවුන්ඩ් එක හරි ඒක ඇක්සෙප්ට් කරන්න බෑ. මොකද රාජපක්ෂ වලව තියෙන චෝදනා නිකන් පොඩි ඩෙමොක්‍රටික් මිස්ටේක් නෙමෙයිනේ. මිනිමරුම්, more crimes, large scale corruption, manipulation, මොනවාද ඥාති සංග්‍රහණ. එතකොට ඒ වගේ පුද්ගලයෙකුත් එක්ක අරයා කියලා ඉඳන් ඉන්නවා කියලා කියන්නේම එයාගේ දේශපාලන ඉතිහාසයෙන් තමම පිටරේ කර ගැනීමක්. ඉතින් ඒක නිසා මගේ දැන් ඕකට විකල්පයක් හැටියට මම දකින්නේ දැන් ජේපී එක හැමතිස්සෙම ආගු කරන්නේ they are moral in high ground කියලානේ. කියන අපි හොඳයි අරකට වැඩි කියලා. එතකොට ඊළඟට එන පක්ෂයට හරි ඕල්ටර්නේටිව් ගෲප් එකට මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕන අරගොල්ලන්ට වැඩි මේගොල්ලන් ක්ලීන් කියන එක. ඒ කියන්නේ ක්ලීන් කියන්නේ කරප්ෂන් විතර නෙමෙයි. පුද්ගලයා හැටියට පොලිටිකල් ප්‍රැක්ටිස් එක ඉතිහාසයේ ක්ලීන් කියලා පෙන්වන්න නැතුව මිනිස්සුන්ට මම හිතන්නේ ඕල්ටර්නේටිව් එකක් හදන්න බෑ. ඔයා කියනා වගේ ඔයාගේ ගේම් ගහලා ඔලු ගාන එකතු කරලා try කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒක ලංකාවේ දැන් පොඩ්ඩක් ඉන්න දැන් අත්වශයෙන්ම ගත්තාම ඒ අතුන් ගත්තාම JVP එකත් ක්ලීන්ද? මොකද දැන් අපිට දැන් පේන්න තියෙනවා වසන්ත සමරසිංහලා මේ තනිකරම ඉලෙක්ෂන් එකට ඉස්සරලා කිව්වේ කොහොමද ඒගොල්ලෝ අනුන්ගේ ඇඳුම් ඇඳා අරවා මේවා ඔක්කොම කියනවනේ. දැන් ඒවා ඒ ප්‍රතිරූප දැන් කැඩීගෙනනේ යන්නේ සම්පූර්ණම. ඒ හදපු ප්‍රතිරූප සම්පූර්ණ ඊට වඩා මේකක් නේ. එතකොට ඒගොල්ලෝ ක්ලීන්ද නෑනේ? නෑ ඒක තමයි මම කිව්වේ ක්ලීන් කියලා නෙමෙයි. ඒගොල්ලන් ක්ලේම් එක ක්ලීන් කියලානේ. එතකොට දැන් ඒ ක්ලීන්ලිනස් කියන එක, ඒ කියන්නේ පොලිටිකල් ක්ලීන්නස් කියන එක ක්‍රයිටීරියා එකක් මිනිස්සුන්ට අලුත් ලීඩර්ෂිප් එකකට මාරු වෙන්න. ඒතර ඔයා කියනවා වගේ දැන් මේක බොහොම පැහැදිලි. දැන් අපි මම JP ගැන දැන් කතා කරේම නෑ. දැන් JP එක කියලා කියන්නේ ඇත්තටම අර කොල්ලන් වගේම අන්ක්ලීන් පාටියක් තමයි. ඒක ගොඩක් එක්සැම්පල්ස් කියන්න පුළුවන්. සමහර විට ස්කේල් එකෙන් පොඩි. මොකද මේ එච්චර පාලනය කරලා නැහැ. නම්බර්ස් තිබෙන්නේ නැති හින්දා. ඒ වුණාට දැන් ඔයා කියනවා වගේ ඒක ටෙස්ට් වෙනවා. දැන් ඔපොසිෂන් එකේ ඉඳලා විශේෂයෙන්ම අපි තුමුද රංජන් ජයලාල් වගේ මිනිහෙක් ගත්තපුවාම නිකන් අපි එළියට අරන් එයා ප්‍රොටෙස්ට් කරද්දී අපිට පේන්නේ නිකන් රැඩිකල් වීරයෙක් වගේනේ. හැබැයි ඊට පස්සේ දැන් මේ කෙනෙක් හැටියට අර පරණ අර තියෙන ඉන්සෙකියුරිටි නොහැකියාව ඔක්කොම පෙන්නමින් තමයි වැඩ කරන්නේ. එතකොට ඒක දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් JP ක්ලීන්ද නැද්ද කියන එක නෙමෙයි. ක්ලීන් කියන එකට පබ්ලික් ඔපිනියන් එකක් හදන්න පුළුවන්ද කියන එක. ඒක තමයි මගේ අදහස. එතකොට දැන් ඊළඟ එන පාර්ටිය හරි පක්ෂය හරි ලීඩර් හරි අර unclean associations වලින් වෙන් වෙලා ඉන්න ඕන. එහෙම නැත්නම් ඒකට යම් කිසි මොහොතකදී ඇඩ්මිට් කරලා ඉදිරියට එන්න ඕන. දැන් ඒක තමයි මගේ ආගුමන්ට් එක. දැන් එහෙම නැත්නම් ලංකාවේ ඩයිනමික් අලුත් දේශපාලන මූවමන්ට් එකක් හදන්න බෑ. දැන් ඕක යම් කිසි මට්ටමකට තිබ්බා අරගලේ ඉන්න අයට දැන් ගොඩක් ඒ දවස්වල ආපු චෝදනානේ මුන් සල්ලි ගන්නවා මෙයා බසිල් ගීත්තේ කරි මොන හරි කියන්නේ. ඒ වගේ සාමාන්‍යයෙන් අපි ලංකාවේ කියන්නේ. නමුත් ඒව ඔකක්වත් එයාලට කියන්න බෑ. මොකද ඒ ඔක්කොම නිකන් අලුතෙන් ආපු දේශපාලන හිටපු නැති නිකන් අපි කියමු අන්ඉම්පෝටන්ට් මිනිස්සු. අන්න ඒ වගේ ෆ්‍රෙෂ් account balance sheet එකක් තියෙන කෙනෙකුට තමයි මේ මිනිස්සුන්ගේ මතය දිනා ගන්න පුළුවන්. මේ දැන් නැත්තම් මොකද දැන් මේ මම තව එකක් බලාපොරොත්තු වෙනවා. දැන් NPP එක මේ ආණ්ඩුවට ඉස්සරහට ගොඩක් ඒවා කරගන්න බැරි වෙනවනේ. ඒ කියන්නේ බැරි වෙන ඒගොල්ලෝ නරකින්ද නෙමෙයි, කරගන්න බෑ. ඒ කියන්නේ කැපැසිටි නෑ. තියෙන චැලෙන්ජස් සමහරට ඒගොල්ලන්ගේ බජට් එකකින් එහා. එතකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් වෙනවා මේ අපිට මේ කරන්න දුන්නේ නෑ. අපි කියන්නේ අර කවුන්ටර් මොනවද කියන්නේ රෙවොලූෂනරි ප්‍රතිවිප්ලවයේ නියෝජිතයෝ නැත්නම් අර රටෙන් මේ රටෙන් එකතු වෙලා අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරා. ඒකයි කරන්න බැරි වුණේ කියන එක අනිවාර්යෙන් කියන තව අවුරුදු දෙක තුනක් ගියාම. හරිද? එතකොට නමුත් දැන් ඒගොල්ලෝ යනවනේ. දැන් අනුර කුමාර උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම දැන් රටවල් ගානේ යනවා. හරිද? ඒ කියන්නේ මේ එක මේ UN වලට හර මෙහෙ යනවා. ගිහිල්ලා තිබ්බ ස්පීච් එක එහෙම ගත්තාම මට හැටියට නම් හොඳම නැහැ. දැන් ඔය වලින් ප්‍රතිරූපයක් ගොඩනගන්න නැද්ද අපි මේ කරනවා කියලා ඒගොල්ලෝ? එහෙම එකක් හැදීගෙන යන්නේ නැද්ද? නෑ ඒක හරි. ඒක තමයි. ඇත්තටම දැන් ඒක ඊටාම හොඳ තර්කයක්. ඒ කියන්නේ දැන් තාම ලංකාවේ සාමාන්‍ය ජනතාවට
එකක් තමයි භාෂා ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ අනුර කුමාරට නෙමෙයි ලංකාවේ මිනිස්සුන්ට භාෂාවත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ඉන්ටර්නැෂනල් දේවල් ගැන අවබෝධයක් නැහැ. ඒ කියන්නේ අපි UN එක කියන්නේ මොකද්ද? IMF කියන්නේ මොකද්ද? US ඩොලර් ශ්‍රී ලංකා රුපියල් වැඩ කරන්නේ කොහොමද? ඕවා මේ ළඟදී තමයි ගොඩක් දැනගන්න පටන් ගත්තේ. හරිද? එතකොට දැන් මම දැක්කයි ඊයේ පෙරේද මොකද්ද ඔයගේ කතාව දැන් නොබෙල් කතාව ගමු නොබෙල් ප්‍රයිස් කියන එක. දැන් මිනිස්සු නොබෙල් ප්‍රයිස් කියන්නේ මොකද්ද කියලා දැන් හොයන්න පටන් ගන්නවා. දැන් මොකද්ද ඒක කියලා. හරිද? එතකොට දැන් තාමත් ඔයා කියනා වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ දැන් මේගොල්ලන් හොඳට කරනවා අපේ ජනාධිපතිතුමා හරි කියලා නියම කතාවක් කරා. අර හොඳට හැසුණා අර පිළිගත්ත ඔය වගේ නිකන් ඔය වගේ මිත්‍යාවනේ. එහෙම නැත්නම් හදපු වගෙන් කොට යන්න කියලා සෑම කාලයක් අල්ලන් ඉන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ඕවා ක්‍රිටිකල් නෑ. ඒ කියන්නේ ඔය වගේ ඉෂුව දැන් අර ඉංග්‍රීසි කතා කරන්න බැරි එක වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් එකට ගිහිල්ලා මෙයා මේ බිග් ක්වෙස්චන් කියන එක දැන් අපිට ඒක විනෝද වෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔපොසිෂන් පාර්ටිකට අරගොල්ලන්ට විහිළු කරන්න. එහෙම නැත්නම් ඒක දේවල් ඩිස්ක්‍රෙඩිට් කරන්න. හැබැයි මිනිස්සුන්ගේ ෆන්ඩමෙන්ටල් ලයික් ඇන්ඩ් ඩිස්ලයික් ගන්න ගියාම ඕවා ක්‍රිටිකල් නෑ. ඕවෙන් ආණ්ඩුවක් වටන්න බෑ. ආණ්ඩුව වටන්න ඕන නම් මං කිව්වා වගේ අර සිස්ටමැටික් ඇනලිසිස් එකක් කරලා මේගොල්ලන් ෆන්ඩමෙන්ටල් මිස්ටේක්ස් මොනවද කියන එක අයිඩෙන්ටිෆයි කරලා ඒවට ඇටැක් කරන්න ඕනේ. ඒක කරන්නේ නැහැ සිද්ධිය කරා අරයට hina වෙන. ඇත්තටම දැන් සුනිල් හඳුන්ති වගේ කෙනෙකුගේ ජනප්‍රියත්වය දෙන්නේ නැහැ වැටෙනවා. මේ වගේ දේවල් කරපුවම. ඉතින් දැන් මම පුද්ගලිකව ආණ්ඩුවට ක්‍රිටිසයිස් කරන්නේ ආණ්ඩුව වටන්න බලන්නේ. මට තාමත් ආණ්ඩුව වටන්න කියලා ඕන කමක් නැහැ. මට ඕන ඒගොල්ලන් ඉම්ප්‍රූව් කරන්න. එතකොට මම දකින්න ප්‍රධාන ප්‍රශ්නේ තමයි කැපැසිටි ප්‍රශ්නේ. කැපැසිටි කියන්නේ එක පැත්තකින් නෙමෙයි. ඒ කියන්නේ භාෂාව ඉන්ටර්නැෂනල් රිප්‍රසන්ටේෂන් එක ධනපතිකමේ සම්බන්ධයෙන් තියෙන පොසිටිව් දැනුම ආයතන පරිපාලනය කිරීමේ නොහැකියාව ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එතකොට ඒක එක්ක ඒගොල්ලන් ලැජ්ජ කරලා තල්ලු කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට එකතු වෙලා උදව් කරන්න ඕනේ. මම තීරණය ගත්තේ එකතු කරවෙන්නේ නැහැ. මොකද මම මේ ආණ්ඩුවත් එක්ක ඒතර ෆන්ඩමෙන්ටලි මේ පක්ෂයේ නායකව සම්බන්ධ ලොකු පැහැදීමක් නැති හින්දා. ඉතින් නමුත් දැන් මගේ පර්පස් එක කොහොම හරි ඉම්ප්‍රූව් වෙනවා නම් හොඳයි. මොකද අපේ තාමත් මම කිව්වා වගේ මගේ සහ ජනතාවගේ ප්‍රධානම දේශපාලන හතුරු සහ නෙගටිව් පාර්ටි එක තමයි රාජපක්ෂ රිජීම් එක සහ ඒ මෙම්බර්ස්ලා. එතකොට ඒකට අපිට ඒකින් ජස්ටිස් එක ගන්න නම් මේ වගේ දුර්වල පක්ෂයක් ආණ්ඩුවක් එක්ක හරි කියන්නේ ඒගොල්ලන්ව ආරක්ෂා කරමින් ක්‍රිටිසයිස් කරමින් විහිළු කරමින් අරයන් ඕනේ. හැබැයි දැන් ප්‍රශ්න තියෙන්නේ JP එකට විහිළු තේරෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒගොල්ලන්ට අර ළඟින් ඉන්න විහිළු කාරණාට ඇටැක් කරන්න පුළුවන්. දැන් මිනිස්සු හුඟක් වෙලාවට ඡන්දෙ දුන්නේ දැන් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මම දන්නවා ඡන්දේ කාලෙදි මම කිව්වා නම් එහෙම නෑ හැමතිස්සෙම කිව්වහම ඔයාලා කවුරු කිව්වත් වැඩක් නෑ දැන් ටිල්වින් සිල්වලා තමයි ඕක ගත්තාම පාලනය කරන්න කිව්වහම මිනිස්සු නෑ එහෙමයි නෙමෙයි මේ NPP කියලා ඇවිල්ලා ජොයින් වෙච්ච අය මෙහෙමයි පාලනය කරන්න කියලාමනේ කිව්වේ. නමුත් දැන් ඒක නෙමෙයිනේ වෙලා තියෙන්නේ. ඒතර ඇත්ත වශයෙන්ම දැන් NPP එකට ඒ කියන්නේ හරිනි ප්‍රමුඛ ඒ කණ්ඩායමට මොන විදිහකවත් බලයක් ගන්නත් බැරුව ගියා. ඒ වගේම ඒගොල්ලොත් ගෙනාපු දැන් ඒගොල්ලෝ ගෙනාපු එක සජෙෂන් එකක් නේ ඒගොල්ලෝ හරිනි ප්‍රමුඛවනේ ගෙනාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ඒගොල්ලන්ටත් ඒක කරන්නත් බැරුව ගියා. ඒකත් කරගන්න බැරුව ගියා. ඒක කියන්නේ කරගන්න බැරුව ගියා කියන්නේ ඒක හරියම විහිළුවක් බවටත් පත් වුණා. ඊට පස්සේ NPP යටතේ ඉන්න മന്ത്രിවරු මන් දන්නේ අද පාර්ලිමේන්තුවවත් දකින්නේ නිකන් වචනයක්වත් කතා කරනවා කියලා වෙලා දකින්නේ. ඇයි ඒ NPP කැල සම්පූර්ණයෙන්ම දැන් ඇත්තටම නිහඬ වෙලාද එහෙම නැත්නම් මොකද වෙලා තියෙන්නේ ඒකට? නෑ ඒක දැන් ඔය ඔබ්සර්වේෂන් එක ඊටාම හරි. දැන් ඒ කියන්නේ දැන් JP ගැන දන්න ඔයාලා අපි වගේ අය ඉතිහාසය දන්නේ හොඳටම දන්නවා මේ අර DJV කියලා එකක් තිබ්බේ දවස්වල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා. ඒ වගේ මේක නිකන් මාස් එකක් විතරයි. දැන් ඒ කාලේ මාස් එක දැන් මේ වෙඩි තියන්නනේ නැත්තම් ප්‍රතිවාදියන් පහර දෙන්නනේ. JP එක නොවි දැන් හැම මේගොල්ලන් කියන අපි නෙමෙයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා. ඒ වගේ මෙතන ඩෙමොක්‍රැටික් ඉන්ස්ටිටියුෂන් වලට එන්ටර් වෙන්නේ නැත්නම් පාර්ටි පොලිටික්ස් වල ජනප්‍රියත්වය ගන්න දාපු මාස් එක තමයි NPP. නැත්නම් NPP එකට ඔලු ගාන තියෙන්න පුළුවන්. හරි නේද? ඒ කවුද ඉන්න කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අපිට හොඳටම තේරෙනවා පොලිටිකල් ස්ට්‍රෙන්ත් එක. එහෙම නැත්නම් භාවිතය අරගත්තොත් මේ කෝ එක JVP 80%ක් විතර හිටියේ මේ JVP සහ ඒගොල්ලන් තමයි සංගවිලා පහර දුන්නේ ඇතුලේ. ඒතකොට මිනිස්සුන්ට දාපු වින්ඩෝ මොකක්ද කියන්නේ ඩ්‍රෙසින් එක තමයි NPP එක. ඉතින් ඒක අනිවාර්යයෙන්ම දැන්
මධ්‍යම පන්තිකය බලාපොරොත්තු වුණා මේගොල්ලන් හරිනලා ඇවිල්ලා JP එක ටේක් ඕවර් කරයි කියලා. ඇත්තටම දැන් මම වගේ කෙනෙක් හොඳටම දන්නා මේ NPP එකට සම්බන්ධලා හිටපු මිනිස්සු දැන් මම සාකලෝ කියන්නේ මෙහෙමයි. JP කාරෝ කියන්නේ හොඳ මාක්ස්වාදියෝ නෙමෙයි. හරිද? එතකොට NPP එකේ ඉන්න අය ඇවිල්ලා හොඳ කැපිටලිස්ට් අයත් නෙමෙයි. ඒගොල්ලන්ගේ අතීතය අරන් බලුවොත් කියන්නේ කැපිටලිස්ට් පොලිටික්ස් හරි අචීව්මන්ට්ස් උත් නැහැ. ඔය ප්‍රොෆෙසර් නම්මනම් කියලා දැම්මට ඒගොල්ලන්ගේ ඉතාලම සීරියස් ප්‍රොෆෙසර්ස්ලා නෙමෙයි. ඕනතරම් එක්සැම්පල් කියන්න පුළුවන්. නමුත් JP කාරෝ හිතුවා NPP එකකින් කියන්නේ හොඳ කැපිටලිස්ටික් ට්‍රේනින් තියන අය කියලා. NPP කියා හිතුවා JP කාරයා කියන්නේ හොඳ මාක්සිස්ට් එක. ඇත්ත කතාව දෙකම වැරදි. එතකොට දැන් මෙතන මේ තියෙන කන්සෝටියම් එක ගත්තොත් එහෙම basically JVP driven ඒගොල්ලන්ට මොකද ඒගොල්ලන්ට political practice එකක් තියෙනවා ඉතිහාසයක් තියෙනවා sacrifices අනම්මනා කරා කියලා ඒගොල්ලන්ගේ අයගේ ගෞරවයක් තියෙනවා මිනිසුන්ගේ සල්ලි වලින් ජීවත් ඒගොල්ලන් ෆන් කරලා තියෙනවා එතකොට ඒගොල්ලන් තමයි ඔක්කොම shots play කරන්නේ ඒක ඇතුලේ තියෙන දේවල් ඔපරේට් කරන්නේ ටෙලිවිෂන් සිල්ලා වගේ දැන් ඒකනේ දැන් අනුර කුමාර එකපාරක් ඕපන්ලි කිව්වේ අපි මේ වෙන පක්ෂවල පාපිසිවත් ගන්න නැහැ කියලා. එතකොට ඒක රිසල්ට් එකක් හැටියට දැන් ඒක හරිනේ ඇතුළු අනිත් අය ඔක්කොටම මේක බලපානවා. ඔයා JVP එකේ තියෙන අම්බ්‍රෙල්ලා එකට ගියා නම් ඔයා ෆලෝ කරන්න ඕන ඒකේ ඒගොල්ලන්ගේ norms, ඒගොල්ලන්ගේ rules. දැන් කිත්සිරිරම් දන්නවා ඇතිනේ දැන් JVP කියලා කියන්නේ ඊටාම centralized පාර්ටියක්. ඒ කියන්නේ ප්‍රධානියා කියන එක පල්ලෙහාය කරන්න ඕනේ. ඒක තමයි. එහෙම නැතුව discussion, criticism, challenge කරන්න බෑ. එතකොට මේ පක්ෂේ පවතින්නේ එහෙමයි අර නිකන් හමුදාවක් පවතිනවා වගේ. එතකොට ඒ කියන්නේ ඇත්තම කියන militaristic regimented පාර්ටියක්. දැන් ඒකේ අනිත් පැත්තනේ සමග ජන බලවේගය කියන්නේ. ඒකේ ඉන්නේ රනිල් කියන්නේ මොකද්ද සජිත් ප්‍රේමදාසට බයිනවා එළියට යනවා බයිනවා ආයෙනවා එතකොට ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි මාක්ස්වාදී ඔරියන්ටේෂන් එක තියෙන පක්ෂයක එහෙම කරන්න බෑ මොනුත් මිනිහා අල්ල එළියට දානවා නැත්නම් ඩිස්ක්‍රෙඩිට් කරනවා නැත්නම් අයින් කරනවා එතකොට දැන් NPP එක මම දන්නේ කොහොම ගියාද කියලා හැබැයි ගිය අය ඔක්කොම ඒ රූල් එකට ඔටෝමැටිකලි යටත් වෙලා තියෙන්නේ දැන් ඒගොල්ලන්ට කතා කරන්න කිව්වොත් කතා කරයි දැන් තියෙන තත්ත්වයට ඒගොල්ලන් කතා කරන්න ඕනේ නැහැ ඒගොල්ලෝ ඉන්නේ නම්බර්ස් වලට 159ක් ඉන්නවා අත උස්සන කිව්වොත් අත උස්සනවා බලන්නකො ඡන්දවලදී ඔක්කොම ඡන්ද දෙනවනේ 150 ගණන් එහෙම දෙනවනේ. හැබැයි ඒක එක පැත්තක්. අනිත් එක NPP කියලා කියන්නේ ඒක ඊට අරන් බලු මම දන්න පුද්ගලිකව දන්න කීප දෙනෙක් ඉන්නවා MPs වෙච්චයි first time වෙන වෙන රස්සාවල් කරපු අය. ඒගොල්ලන් කවදාවත් අර ambition තිබිච්ච individuals නෙමෙයි. දැන් මම සරල උදාහරණයක් කියන්නම් දැන් අර ප්‍රසාද් කියලා MP කෙනෙක් ඉන්න සමග ජනමරේගේ දැන් මට පේනවා මිනිහා බොහොම ambitious plan කරලා වැඩ කරන හරි ධනපති පොලිටික්ස් වල ඉන්න ඕන පුද්ගලයෙක්. ඒ කියන්නේ යාර කැපැසිටි තියෙනවා, දැනුමක් තියෙනවා, ඒ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් ඔය වගේම අලුතෙන් NPP ට අරන් ගත්තොත් බැලුවොත් එහෙම මේගොල්ලන් එහෙම කවුරුත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන් ඉන්නේ එක්කෝ අනුර කුමාර සහෝදරයා කියන එක කරන්න. එහෙම නැත්නම් තමන් කැමති දින දෙයක් බලාගෙන ඉන්න. ඒක ඒ වගේ පක්ෂයකට යන අයගේ පර්සනල් ටයිප් එක. අපි දන්නවනේ අපි දන්න කියන්නේ ඔයාගේම ඒරියා එක පැත්තෙන් ආපු කුරුණෑගල පැත්තෙන් ආපු කවුද මේ රෑන්ටන් ජයකොඩිලා ඊට පස්සේ ජගත් ගුණවර්ධනලා දැන් ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තුවට පත් වෙලා මොනම දෙයක් නෑ මම පුද්ගලිකව දන්නේ ඉඳ ඒගොල්ලෝ මොකද කමෙන්ට් කරන්නේ මම ඒවා හිතලා තමයි මම මේ කතාව කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නරක මිනිස්සු නෙමෙයි. නමුත් ඒගොල්ලන් ලීඩර්ෂිප් කියන එක සහ ලෝයල්ටි කියන ඔයා කියන එක හරියටම හරි. ඒවා ෆලෝ කරන අය. එතකොට පොලිටිකල් පක්ෂෙන් කිව්වොත් එහෙම ඔයාලා අද පාර්ලිමේන්තු එනක ඔක්කොම එයි. ඡන්ද දෙනකොත් එයි. නමුත් ඒගොල්ලන්ට වෙන ඉන්ට්‍රස්ට් එකකුත් සමාන නැතුව ඇති. මොකද ඒගොල්ලන් ඔක්කොම අර හදිස්සිය ගත්ත කට්ටියනේ. හරිද? ඒකට කවදාවත් දේශපාලනය කරන්න හිටපු හැරි එහෙම නැත්නම් එහෙම පර්සනල් ටයිප් තිබිච්ච අය නෙමෙයි. එතකොට දැන් ඒක වරදක් කියන්න බෑ. දැන් මේ පක්ෂය එහෙම නැත්නම් මේ ආණ්ඩුව යන්නේ එහෙම තමයි. කීප දෙනෙක් ඩිසිෂන් ගන්නවා අනිත් අයට තියෙන එක ෆලෝ කරන්න. එතකොට ඒකනේ අර කියන්නේ දැන් රාජපක්ෂගේ තිබුණේ ෆැමිලි මොකක්ද ඒ කියන්නේ මේ ෆැමිලි එකට සපෝට් කරන මොකද කියන්නේ? nepotism නේ. දැන් මේගොල්ලන්ගේ තියෙන nepotism. දැන් මේගොල්ලන්ගේ තියෙන පාටි ලෝයල්ටි එක. තමන්ගේ ඉන්න අය තමන්ට ලෝයල් කියලා තමයි assume කරන්නේ. ඒකනේ දැන් අනුර කුමාර කියන්නේ විමල් අර කන්ටේනර් පන්නපුවම විමල් වගේ කෙනෙක් එහෙම එකක් කරයිද කියන්නේ ඒකම ලොජිකලි වැරදින්නේ. හරිද? ඊට පස්සේ දැන් ඩිග්‍රී එක පංචා කරපු මිනිහා දැන් ඒක මම ඒ වෙලාවෙම කැම්පේන් එකක් කරා බොහොම පැහැදිලි මිනිහට උපාධියක්වත් PhD එකක්වත් නැහැ. එයා රිෆියුජි කෙනෙක් හැටියට පාකිස්තාන ඉන්දියාවේ ජපානයේ ගිහින් රංගවල. එතකොට එයාලා අද වෙනකන් ඇක්ෂන් එකක් අරගෙන නැහැ.
දැන් කරප්ෂන් ගැන බොහොම අයිඩියලිස්ටික්ලි කතා කරන කෙනෙකුට මේ වගේ බොරු කියලා මිස්ලීඩ් ජනතාවයි පාර්ලිමේන්තුව දෙක මිස්ලීඩ් කෙනෙක් අඩු ගන්න පනිෂ් කරන්න එපා. අද වෙනකම් පනිෂ් කළා නෑනේ. එයා තමන්ගේ කැමැත්තෙන් ඉල්ලාස්සුනේ. එතකොට හැබැයි ඒ කියන්නේ මේ ලෝයල්ටි කියන එකේ පක්ෂය ඇතුලේ හරියට මේ රිවෝඩ් කරනවා. මොනවා හරි ගේමක් දාලා අපි දන්නවා දැන් අවුරුදු මම DVP එක වැඩ කළා දෙන අවුරුදු කියන්නේ 30 ගණක් ඒගොල්ලන් හොඳට දන්නවා. මම අනිත් එක DVP ගැන මම ඉගෙන ගත්තා 60 ගණන් වලින්. මගේ ගොඩක්ම හිතවත් අය ඉන්නේ 70 DVP වැඩ කරපු අය. ඉතින් ඒගොල්ලන්ගෙන් අහලා ඒගොල්ලන් කතා කරලා ඒගොල්ලන්ගේ පොත් ලියලා බලලා මම දන්නා මේ ඩයිනමික්ස් හොඳට වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් මේ විමල් වීරවංශ ළඟදී ලස්සන කතාවක් වුණා. විමල් මගේ කැමති මේ පොලිටිෂියන් කෙනෙක් නෙමෙයි. නමුත් මිනිහා කිව්වේ මේ ආණ්ඩුවට විපක්ෂයට JVP ගැන සිස්ටමැටික් අවබෝධයක් නැහැ කියන එක හරියටම හරි. දැන් JVP ගැන සිස්ටමැටික් අවබෝධයක් තියෙන්නේ ඒගොල්ලන් තරහ වෙන්න පුළුවන්, බයස් වෙන්න පුළුවන්. හැබැයි ඒක එකත් එක්ක වැඩ කරපුවාට. එතකොට දැන් මං කියන්නේ ධනපති විපක්ෂයට ඕනනම් මේ NPP එක ගැන ඒක පෝස්ට් කරන්න ඉස්සල්ලා මේ ඒගොල්ලන් වැඩ කරන විදිහ, ඒගොල්ලන්ගේ අයිඩියොලොජි එක, ඒගොල්ලන්ගේ කොහොමද මේ ට්‍රාන්සිෂන් එක. දැන් මම හිතන්නේ තව ටිකක් මාත් එක්ක කතා කරා කලින් මේ JVP එකේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක ආරම්භ බලුවොත් ඒක ගැන ස්ටඩි කරන්න නැතුව මතු පිටින් වචනයක් වර්ධන එක හරි අරය හොරකම් කරා හරි ඒවා කියන එකෙන් ලොකු ත්‍රෙට් එකක් ඉදිරිපත් කරන්න බෑ. ඉතින් මම නැවත ආයෙත් ඔයාලට කියනවා නම් මේ NPP එකේ ඉන්න MPsලා ඔක්කොම හැමෙන් ඇඳගත් අය දේශපාලන ඇම්බිෂන් තිබිච්ච පවර්ෆුල් ඉන්ඩිවිජුවල්ස් නෙමෙයි. ඊටාම හොඳ අහිංසක ගමේ හිටපු පක්ෂයට ලෝයල් වෙලා හිටපු අය. ඒගොල්ලන් කරන්නේ ලීඩර්ෂිප් එකකින් කියන එක. කලබල කරන්නකොත් කලබල කරයි, ඡන්ද දාන්නකොත් ඡන්ද දායි, කතා කරන්නකොත් කතා කරයි. හැබැයි එහෙම නැතුව ඒගොල්ලන් අර කැපී පෙනෙන්න හරි තමන්ගේ බෙනිෆිට් එක ගන්න හරි දේශපාලනයට ආපු අය නෙමෙයි. ඉතින් ඒකේ ලොකු ප්‍රශ්නයක්. මොකද මේ ඩෙමොක්‍රැටික් ඉන්ස්ටිටියුෂන් නේ පාර්ලිමේන්තුවක් හදලා තියෙන ඉන්ඩිවිජුවල් ඒගොල්ලන් රෙප්‍රසන්ට් කරන ජනතාවනේ, පක්ෂ නෙමෙයි. දැන් තියෙන්නේ පක්ෂ නියෝජනය කරන එහෙම ට්‍රේන් වෙච්ච එහෙම හිතන කණ්ඩායමක් ඉන්ඩිවිජුවල් people's representative එතන ඉඳගෙන ඉන්නවා. ඉතින් අපිට මේක ලොකු වැඩක්. මොකද අපි දන්නේ නැහැනේ කොහොමද මේ කියන්නේ මාක්ස්වාදී පක්ෂයක අය පක්ෂයක් කියලා කණ්ඩායමක් ඉන්න එකට ආයතන හදලා කියන්නේ වෙස්ට්මිනිස්ටර් මොඩල් එක හදලා තියෙන්නේ individual representation supported by a party, a member of party, but representing some kind of a public constituency. ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒතකොට ඒගොල්ලන් දන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. ඉතින් අපිට බලන්න පුළුවන් අර group decisions. ඒ කියන්නේ අපිට මොකෝ දැන් LGBT+ community ඒකට තියෙන මොකක් හරි benefit එකක් දෙනවා නම් ඒක පාර්ටි ඩිසයිඩ් කරොත් ඒගොල්ලෝ එල පක්ෂ ඡන්දය දායි. එහෙම නැතුව දැන් මම දන්නවා දැන් මම ඇත්තටම ඒවට සපෝට් කරනවා කියන්නේ LGBT එකට ඔය විත්‍යාසු ගණන් නැතුව ඉන්න එකට education reforms මේගොල්ලන් ගොඩාක් හොඳ ඒවා පටන් ගන්නවා. නමුත් ඒකට කැපැසිටි නැහැ ඒවා කරන්න. මොකද ඒගොල්ලන් ඒවා ඕන් පොලිටික්ස් නෙමෙයි. කියන්නේ ඕන් පොලිසිස් නෙමෙයි කොහෙන් හරි හොයාගත්තුවා. එතකොට ඒකට කමිට් වෙලා නැහැ. හැබැයි කට්ටියකුත් දැන් අපි මේ ඡන්දයක් තියෙන ඡන්දයෙන් ඉන්නකොත් ඒක කරයි. දැන් ඒ විදිහට යන පොලිටික්ස් ඒ වගේ ඩෙමොක්‍රසියක් ගැන අපිට බලා ඉන්න වෙලා තියෙනවා. රයිට්. කාල වේලාවක් ගිහිල්ලා තියෙන හින්දා ප්‍රශ්න දෙයක් අහන්නම්කෝ. ඒ කියන්නේ කොහොම හරි දැන් වෙන්න එපා එක දෙයක් මම දකින හැටියට එක දෙයක් වෙන්න ඕන. ඒක ජනතා විමුක්ති පෙරමුණේ හැම කෙනාගේම මයින්ඩ් සෙට් එකේ තියෙනවා, අපි දන්නවා ඒක. කොයි වෙලාවක හරි මේ ඔක්කොම මොකද ඒගොල්ලන්ට තියෙන උදාහරණ තියෙන්නේ චීනය, වියට්නාමය, කියුබාව, ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් සිංගප්පූරුව වුණත් වගේ ගත්තාම තනි දේශපාලන කඳවුරක් බවට ගේන්න එපා කොහොම හරි කරලා. කොයි විදිහට ගෙනෙන්න පුළුවන් වෙයිද, ගෙනෙයිද, මොකක්ද ඒ ගැන තියෙන ඇසෙස්මන්ට් එක? නෑ මම හිතන්නේ ඒකත් නිකන් අපි ගාවට තියෙන අර හිස්ටොරිකල් බේස් බයක් වුණාට එහෙම වෙන්න විදියක් නෑ. මොකද දැන් අරන් බැලුවොත් දැන් මගේ එක කැම්පේන් එකක් තමයි මම ඉතිස්සම කිව්වේ JVP එක ඒගොල්ලන්ගේ අතීත වැරදි ගැන මිනිමර් පොයිතර නෙමෙයි අනිත් පොලිසි චේන්ජස් ඇන්ටි වෙස්ටර්න් ඇන්ටි ඉන්දියන් වෙච්ච ඒවා ගැන කන්ෆෙස් කරන්න ඕන. ඇඩ්මිට් කරාට පස්සේ තමයි ඉස්සරහට යන්න පුළුවන් කියලා. නමුත් දැන් ඒගොල්ලෝ දැන් කන්ෆෙස් කරන්නේ අපි මේ පොලිටික්ස් කරන ගමන් බිස්නස් කරා, අපි දේපල හම්බ කරා. දැන් මේවා ස්ට්‍රෝං ඇන්ටි මාක්සිස්ට් විදිහට තමයි ඒ දේපල හම්බ කරලා දෙන්නේ. නමුත් දැන් ඒගොල්ලන් දිගින් දිගට කියන්නේ අපි මාක්ස්වාදියෝ නෙමෙයි, අපි පොටි බර්ෂුවා. ඒ කියන්නේ අපි තමයි ඉස්සරින් ඉඳන් සුළු ධනේශ්වරයෝ. අපි පෞද්ගලික කරේ ධනපතිය හැටියට හිතන එක නිර්ධන දේශපාලනය කරාට කියන එක. එතකොට දැන් ඒක නම් අපි ඉස්සරින් ඉඳන්ම දන්නවා. ඒ කියන්නේ මාක්ස්වාදී ඇනලිසිස් එකක් තියෙන කෙනෙක් ඕන කෙනෙක් දන්නවා JVP කියන්නේ මාක්ස්වාදී පක්ෂයක් නෙමෙයි කියලා 80 ගණන් 90 ගණන් ඉඳලම. එතකොට ඒගොල්ලන් එක්ස්ට්‍රීම් සිටුේෂන් එකක් ගත්තොත්
ධනපති ක්‍රමයට ඇවිල්ලා ඒකට ඇඩප්ට් වෙනවා මිසක් ඒට විරුද්ධව යයි කියලා මට විශ්වාස කරන්න බෑ. try කරන්න පුළුවන් අර ක්‍රිටිකල් සිටුේෂන් එකකට එන්නේ ඩිෆෙන්සිව් මෙකනිසම් එකක් හැටියට අනිත් පක්ෂ වලට පහර දීලා ඡන්ද කියන්නේ නීති හදා ගන්න පුළුවන් මේ සම හදන්න try කරයි ඩික්ටේටරියල්. නමුත් මම හිතන්නේ එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන් කැමති නිකන් UMP එක වගේ පක්ෂයක් බවටපත් වෙන්න කියලා මගේ අදහස. මොකද ඒක හිටපු අර හાર્ඩ්කෝ ආය ගත්තත් ඇත්තටම DVP එක දැන් නැහැ. මම මේ එකක් කම්පෙයාර් කරන මේ දවස්වල දැන් ගොඩක් අය මේ ලාල්කාන්ත නිකන් මධ්‍යම පන්තික ඩාලින් කෙනෙක් හැටියට පේනවනේ. මෙයා තමයි ලිබරල් JVP එකේ හිටපු අය කියලා. ඇත්තටම ලාල්කාන්ත කියන්නේ 88 89 කාලේ වගේ ඒ කාලේ ගත්තොත් අසාර්ථකම දේශපාලඥයෙක් කියන්නේ JVP දේශපාලඥයෙක්. දැන් ඕකේ හොඳ එක්සැම්පල් එක තමයි කුමා මහත්තයා. එහෙම නැත්නම් ගුණරත්න ගත්තොත් 88 80 ගණන් ඒ 80 ගණන් වල හිටපු දේශපාලන කාඩර් එකේ හොඳ රෙප්‍රසන්ටේෂන් එකක්. එතකොට දැන් නමුත් කුමා ගුණරත්න වගේ කෙනෙකුට ඔයා කියන්නේ කතාව හරි. එයාලා බලය ආවොත් ඒගොල්ලන් වන් පාටි ස්ටේට් එකට යන්න try කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන් මාක්ස්වාදී ඒ අදහස් තාමත් ප්‍රැක්ටිස් කරනවා. දැන් මේ ලාල්කාන්තලාගේ දේශපාලනේ තියෙන්නේ අර ඒගොල්ලන්ට අතපසු වෙච්ච ධනෙ හොයාගන්න බැරි වෙච්ච විනෝද වෙන්න බැරි වෙච්ච ඒවා කොෆි ෂොප් වලට යන්න බැරි වෙච්ච ගැන දැන් දුකෙන් ඒවා ගැන කතා කරමින් බොහොම අමාරුවේ මේ කියන්නේ මේ දැන් ඇත්තට ධනපති ක්‍රමයට එන්න කැපැසිටි තියෙන්න එපා. වාඩ එකට අධ්‍යාපනයක් තියෙන්න ඕන, එක්ස්පෝෂර් එකක් තියෙන්න ඕන, ඒ වගේ ඉන්ස්ටිටියුෂන් වල ප්‍රැක්ටිස් කරලා තියෙන ඒ වැලියුස් තියෙන්න ඕන. දැන් මේගොල්ලන්ට ඒව නැහැනේ ඇත්තට. මේගොල්ලන්ට කාලයක් තිබුණේ නැහැනේ ඒව ඉගෙන ගන්න. ඉතින් ඒ ට්‍රේනින් එකයි ඒ එක්ස්පීරියන්ස් එක ලැබුණොත් ඒගොල්ලන් අතුලට තව දකුණට එනවා මිසක් මේ මං හිතන්නේ රාජ්‍ය ඔය ආකිපු රටවල් වල තියෙන සිංගල් පාටිට අර යන්න try කරයි කියලා එහෙම try කරන්න පුළුවන් වුණත් එහෙම කරන්න බෑ. මොකද ලංකාවේ පොලිටි එක ජනතාව ඊටාම කියන්නේ ධනපති විශේෂ ට්‍රේන් වෙච්ච කැපැසිටි තියෙන එක්ස්පීරියන්ස් තියෙන ඉන්ටර්නැෂනල් සම්බන්ධකම් තියෙන මේ කියන්නේ සෙනගක් සිටිසන්ස්ලා ඉන්නේ. එතකොට මං හිතන්නේ ඒක සාර්ථක වෙයි කියලා. නමුත් එහෙමනේ දැන් හුඟක් වෙලාවට දැන් උදාහරණයක් ඇරෙට දේශපාලනඥයන්ට ගෙවන්න නැතුව ගොල්ලන්ගේ පඩි අරවා මේවා කොහොම අඩු කරලා හරිද? එතකොට මිනිස්සු දේශපාලනයට ක්‍රෙඩිබල් මිනිස්සු එන්නේ නැතුව යනවා. ඒ හරහා එපා කරලා මොකද මම හිතන හැටියට අවසානයේදී මොකද මේ දැනට එන විපක්ෂයෙන් හරිය මෙහෙන් එන තර්ජනයි හරිය මෙහෙ ඊළඟට ඕක එන්න තව වැඩි වෙනවා 2028 28 වෙද්දී ණය ගෙවන්න තියෙනවා ඒවත් එක්ක වැඩි වෙනවා හරියමේදී ඔය තනි දේශපාලන පක්ෂයකට යනවා කියන එක මගේ මතයට අනුව නෑ ඒගොල්ලෝ try කරයි වෙන මොන විදියකින් හරි කරන්න. එහෙම කරන එක නැහැ කියලාද කියන්නේ? නෑ කරන්නේ නැහැ කියලා කියන්නේ මේ ඒගොල්ලන් හොඳ හින්දා නෙමෙයි. එහෙම කරන්න එයාට ග්‍රවුන්ඩ් සපෝට් එකක් නැහැ. පළවෙනි අනිත් ඔව් සපෝට් එකකුත් නැහැ. ඔව් අනිත් එක එයාලත් දැන් මං කියේක දැන් අනුර කුමාර ඉඳලා පල්ලෙහාට වෙනකන් ඉන්නේ කියන්නේ සමාජවාදී ඇඟක් තිබ්බට ධනපති ඔළුවක් තියෙන කියන්නේ thinking petty bourgeois කියලා නැත්නම් ටෙක්නිකල් ටර්ම් එක සුළු ධනේශ්වර. එතකොට ධනපතිකම මේගොල්ලෝ ඇඳුම් අඳින හැටියෙන් හරි වෙනස් වෙච්ච හැටියෙන් බැලුවොත් එහෙම ඒගොල්ලන් හැමතිස්සෙම බලන්නේ මේක ඇතුළට එන්න. කියන්නේ හොඳ ධනපති පක්ෂයක් හැට පෙන්වන්න තමයි එයාලා හදන්නේ. එතකොට ඒක කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඔයා කියන වෙන රිමෝට් පොසිබිලිටි එකක් තියෙනවා. ඩෙස්පරේට් වුණොත් ඒ කියන්නේ ලොකු චැලෙන්ජ් එකක් මිනිස්සුන්ගෙන් පක්ෂ එකතු වෙලා අටැක් කරොත් එහෙම අර හමුදාව නම් පාවිච්චි කරලා එහෙම කරන්න පුළුවන්. නමුත් වෙන්න පුළුවන් වඩා හොඳ එක තමයි වඩා හොඳ නෙමෙයි අතන වෙන්න පුළුවන් most probable එක තමයි ඒගොල්ලන් ධනපති පක්ෂයක් වෙන්න ගියාම තියෙන ගැටලු තියෙනවානේ. ඒ කියන්නේ හරි ඩිසිෂන් ගන්න නැහැ, ඩෙමොක්‍රැටික් නැහැ, people friendly වෙන්නේ නැතුව ගියොත් එහෙම ඒ බ්ලන්ඩ් එක ඊට වැඩි අප්සෙට්. හරි. ඊළඟට අපිමත් දැන් කතා කරන්නේ අත් වශයෙන්ම ලංකාවේ දිනෙදා සිද්ධ වෙන දේවල් මේ දක්වා ආපු ඒවා තමයි කතා කරේ. නමුත් මම මෙහෙ කතා කරන අය ගත්තොත් එහෙම දැන් මේ වගේ දේවල් කතා කරන්න උදාහරණයක් හැටියට අපි දන්නවා දැන් සෝවියට් සමූහාණ්ඩුව තිබිලා ඉවරලා ඒක කඩලා ගියාම රටවල් ගානකුත් මේ සෑහෙන්න කැපිටලිස්ට් වුණා. ධනවාදී රටවල් බවට සමාජ පරිවර්තන වෙලා වුණා. ඒනට එක රටක් දෙකක් තමයි අර $40,000 සීමාවෙන් එහා යනකන් දියුණු රටක් බවට කියන්නේ මේ ආර්ථිකව මම කියන්නේ. පෝලන්තය ගත්තොත් එහෙම. අනිත් ඒවා ගත්තොත් එහෙම ටාජිකිස්තාන්, කිර්ගිස්තාන්, ඊළඟට ආමේනියා කියන්නේ මේ
මගේ යාළුවොත් ඉන්නවා හරිම IT පැත්තෙන් එහෙමයි වගේම හරිම ඉන්ටෙලිජන්ට් මිනිස්සු ඉන්න කලාපයක්. මේ ඔක්කොම දේවල් ටික තාමත් ලංකාවේ ගානට වැඩි තමයි ඒක පුද්ගල ආදායම තාම තියෙන්නේ රටවල් වල. ඒගොල්ලන්ට දැන් මෙහි ඔය මේ think tanks වල ඉන්න අය විශ්වාස කරනවා ඒගොල්ලන්ට ආයේ අර අපි කියන්නේ ගහන්න ගේමක් දැන් නැහැ. දියුණු වෙන්න විදිහක් ඒගොල්ලන්ට එක්තරා අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථාව පෝලන්තේ විතරයි හරියට පාවිච්චි කරේ. ගහන්න ගේමක් නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. දැන් ලංකාවටත් දැන් අපි ඔය පැත්තක ඔක්කොම තිබ්බොත් එහෙම ලංකාවට ඇත්තටම මේ අර දියුණු රටක් බවට පත් වෙන්න යන්න ගහන්න ගේමක් මේ පක්ෂ වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේ කරගෙන යන අයගේ. අර මුලින් කිව්වනේ පොඩි දෙයක් එකතු කරන්න ඕනේ මම මේ පහුගිය දවස්වල දිගින් දිගටම මේ මිනිස්සුන්ට කිව්වා බලන්න කියලා මේ ෆිල්ම් එකක් තිබ්බා ගුඩ් බයි ලෙනින් කියලා. ඒ ෆිල්ම් ජර්මන් ෆිල්ම් එකක්. ඒක අවෝඩ් විනින් ෆිල්ම් එකක්. ඒකේ තියෙන ඇත්තටම කොහොමද මේ ධනපති සෝවියට් ප්‍රදේශ පිටවැටුණාට පස්සේ බර්ලින් තාපේ මේ වුණාට පස්සේ අර සමාජවාදී ඔළුව තියෙන මිනිස්සුන්ට කොහොමද මේ ධනපති ට්‍රාන්ස්ෆෝමේෂන් එක නිකන් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා කොහොමද ඒක මැනේජ් කරේ කියන එක. සමහර අය සීනතුව ගිහිල්ලා ඒක හරි ලස්සන ජෝක් තියෙන ෆිල්ම් කොමඩි ෆිල්ම් එකක් බට් හරිම ඉන්ටරෙස්ටිං. දැන් එතකොට දැන් ඔයා කියනවා වගේ දැන් සෝෂලිසම් වලින් ධනපති ක්‍රමය වැළඳගත්ත කියන එකේ ඇෂුරන්ස් එකක් නැහැ සක්සස් වෙන්න. හොඳ එක්සැම්පල් එකක් මම හිතන්නේ පෝලන්තේ චෙක් රිපබ්ලිකුත් මම හිතන්නේ උඩ ගිහිල්ලා තියෙනවා. ඒකට වෙන කන්ඩිෂන් තියෙනවා. මොකද එයාගේ නෙයිබර්හුඩ් එකේ වෙස්ටර්න් යුරෝප් තියෙනවා. ඒ වගේ වෙනස් සිටුේෂන් එකක්. ඔයා කියපුවා ගොඩක් සෙන්ට්‍රල් ඒෂියන් ඒවානේ. අනිත් යුක්‍රේන් කියන්නේ බොහොම ධනවත් කලින් ධනවත් රටක් නේ. නමුත් දැන් අද යුද්ධ කරලා තියලා තියෙනවානේ. එතකොට නමුත් දැන් ලංකාවේ දැන් පළවෙනි කාරණේ තමයි පිළිගන්න ඕන මේ ඒක ලර්නින් කර්ව් එකක් තියෙනවා. ඒ පැත්ත ඉගෙන ගන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා කියන්නේ මම හිතන්නේ බ්‍රිටිෂ් එම්පයර් එකේ ඉඳලාම යුනික්ලි ඩෙවලොප් වෙච්ච අයිලන්ඩ් එකක් නේ. ඒක මොඩල් එක අරන් බලුවොත් ඒක ක්‍රවුන් කොලොනි ඔෆ් UK බ්‍රිටිෂ් එම්පයර් ඊට පස්සේ වෙනම ඉන්ඩිපෙන්ඩන්ස් සම්පුනේ ඒ ඩයිනමික් සවුත් ඒෂියා අනිත් රටවල වලට ඇත්තට වෙනස්. ඒ කියන්නේ ඉන්දියා පාකිස්තාන් බංග්ලාදේශ වලට වෙනස්. එතකොට දැන් ඩෙවලොප්මන්ට් ලංකා ඩෙවලොප් කරනවා කියන එක එක අතකින් බලුවොත් අර per capita income එක වැඩි කරන එක ලීනීලි කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකකුත් නෙමෙයි. මොකද අපිට එක පැත්තකින් ඊටාම දියුණු සමහර dimensions තියෙනවා. ඒ කියන්නේ political institution, human development, මිනිසුන්ගේ political engagement ඒවා ගොඩක් වැඩි. එතකොට ඒක සමහර unionization ඊළඟට right සම්බන්ධ මිනිසුන්ට තියෙන අයිතිය. එතකොට දැන් ඔයාගේ දැන් ගොඩක් රටවල් වල කරේ මේ capital එක එළියෙන් feed කරලා විශේෂයෙන්ම eastern යුරෝපේ ෆැක්ටරි හරි මොනවා හරි දාලා මිනිස්සුන්ට වැඩ කරන්න දීලා per capita උස්සලා ධනවත් කරා. ඒක අපේ රටේ කරන්න බෑ. මොකද අපිට ගොඩක් left learn රාජ්‍යයක් නේ ඉස්සර ඉඳන්ම යුනියන් තියෙනවා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධන එකක් තියෙනවා. ඉතින් ඔය ගොඩක් කතන්දර තියෙනවා. එතකොට දැන් අපි එකයි මම හිතන්නේ මගේ අදහස මම දන්නේ මම හිතන්නේ පොලිටිකල් පාටි අතන පොලිටිකල් පාටි ලංකාව දිනු කරේ නෑ. ලංකාව දිනු කරේ වර්ල්ඩ් බැංක් එක IMF US රෂ්‍යා ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් අපි ඉම්ප්ලිමන්ට් කරා විතරයි කරේ. එතකොට ඉන්න පක්ෂය අරගෙන ඒගොල්ලන්ගේ ලීඩර්ෂිප් එකේ ක්‍රෙඩිබිලිටි එක ගත්තා. දැන් මම දන්නේ මහාවැලියකේ ඔරිජිනේට් වුණේ කොහොමද කියලා. ඒවා මම හිතන්නේ නැෂනල් ලීඩර්ස්ලාගේ අදහස් කියලා. ඒවා ඔක්කොම වෙන රටවල් වල ප්‍රොජෙක්ට්ස් අපි ඉම්ප්ලිමන්ට් කරපු එකනේ. දැන් ඔය අපි ගාමන්ට් ෆැක්ටරි ගත්තත් ඊට පස්සේ IT ප්‍රොජෙක්ට්ස් ගත්තත් ඔක්කොම වෙන කවුරු හරි ලෝකේ කරනවා අපිට ගෙනල්ලා දාපුවම අපි ඒවා පිළි අරගෙන කරනවා. එතකොට දැන් ඒක වැරදක් නෑ. නමුත් ඔයා කියන විදිහට අපිට දිනු වෙන්න ඕන නම් අපි ඉස්සල්ලාම බලන්න ඕන අපිට තියෙන ඔයා කියපු opportunities මොනවාද, අපේ තියෙන strength මොනවාද, අපිට තියෙන limitation මොනවාද කියලා අපේ unique development model එකක්ම කියන්න බෑ. පාරක් හදා ගන්න ඕන. මගේ ප්‍රධාන අදහස තමයි අපි ඉන්දියාව අපේ නිකන් ෆ්‍රන්ට් අය එක හැටියට අපේ නිකන් මේන් පාර්ට්නර් හැටියට සලකන්න වෙනවා. ඒක අපි අකමැති වුණත් මම ඉන්දියාවයි පාකිස්තානයි දෙකත් එක්කම වැඩ කරනවා. මම ළඟදී මේ රටවල් දෙකට ගිහිල්ලා ස්ටඩි කරලා ආවේ ඒ අලුත් තත්ත්වය ගැන. එතකොට මම පොසිටිව් අපිට ඒක කරන්න පුළුවන්. ඊටාම ලේසියෙන් කරන්න පුළුවන්. අපි හිතනට වැඩි ලේසියෙන්. මොකද අපේ මිනිසුන්ගේ කැපැසිටි ඒවා තියෙනවා. ඊට පස්සේ රටේ අයිසොලේටඩ් හින්දා අපිට මොනවා හරි ඉම්ප්ලිමන්ට් කරන්නත් පුළුවන්. පොඩි රටක් කියන්නේ පොඩි නෙමෙයි අතන. මේ ඉත ප්‍රමාණය පොඩිනේ. අයිසොලේටඩ් නේ දූපතක්නේ. එතකොට මොනවා හරි කරනවා නම් බොහොම ඉක්මනට කරන්න පුළුවන්. ඉතින් හැබැයි ඒක අර
අර උඩින් ගෙනලා හරින්න এডুকেෂන් රිෆෝම් කරනවා වගේ කරන්න බෑ කන්සල්ටේෂන් ප්‍රොසෙස් එකකින් මිනිස්සුත් එකතු වෙලා ඒගොල්ලන්ගෙන් අදහස් අහගෙන දැන් ඔයා බැලුවොත් ඔයා ලංකාවේ ෆලෝ කරන නැතුව මීඩියා වල කතා කරන ඔක්කොම ඔපොසිෂන් එන්නේ මේන් අදහස් තමයි උන් කියන අපෙන් ඇහුවේ නැහැ කියලා. එච්චර වෙන මොකුත් කියන්නේ නැහැ. අපි මේකට විරුද්ධ වෙන්නේ අපෙන් ඇහුවේ නැහැ කියලා. ඒතකොට මේක පොඩි දෙයක් තියෙන්නේ අර අරගන් වන් টপ බොටම් අප්‍රෝච් එක අතහැරලා ඉතින් ඒකට වෙනම ස්කිල් ඕන මිනිසුන්ට අහුම්කම් දෙන්න ඕන. තමන්ගේ විෂන් එකක් වැලියු එකක් තියෙන්න ඕන. මොකක්ද ඉම්ප්ලිමන්ට් කරන්න කියලා අදහසක් තියෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් ඔකට කියන්නේ අපේ මේ ඩොමේන් එකේදී ඩිසයින් තින්කින් අප්‍රෝච් එම්පති එක පටන් අරගෙන මිනිස්සුන්ගෙන් කන්සල්ට් කරලා ට්‍රයල් දෙක තුනක් කරලා අන්තිම ප්‍රොඩක්ට් එක අන්තිම සොලියුෂන් එක දෙන්න ඕනේ. නමුත් අපි ගොඩක් වෙලාට දකින්නේ කවුරු හරි ලොක් එක්ක ඇවිල්ලා ගෙන හිට ඉඳලා මේ LGBT ලංකාවට පිළිගන්න. ඒකට ඊට විරුද්ධව ඇටැක් කරනවා. ඊට පස්සේ අකුල ගන්නවා. ඉතින් ඔය වගේ බොහොම අර නෙගටිව් මිනිස්සු ටයර්ඩ් වෙන එක්ස්පීරියන්ස් තමයි අපේ තියෙන්නේ. ඉතින් එහෙම නැතුව ඉම්ප්ලිමන්ට් කරපුවා තමයි උදාහරණයකට ඔය ටෙලිකොමියුනිකේෂන් රෙගියුලේෂන් රිෆෝම් කරපු එක. ඊට පස්සේ ගාමන්ට් ඉන්ට්‍රොඩියුස් කරපු ඒවත් টপ ඩවුන් කරපුවා තමයි. නමුත් අද වෙනකොට මම හිතන්නේ අපිට ඉන්න එම්පවර්ඩ් පුරවැසියෝ. හැබැයි ඒගොල්ලන්ගෙත් ගොඩක් වෙන වෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒගොල්ලන්ව ට්‍රේන් කරලා, ඒගොල්ලන් එඩියුකේට් කරලා, ඒගොල්ලන් එකතු කරලා කරන විදිහකින් මම හිතන්නේ අපිට ගොඩ යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. ඒක මේ ආණ්ඩුව කරයිද ඉස්සරලා එන අය කරයිද වෙන කවුරු හරි කරයිද නොකරයිද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මගේ වෙන කාටවත් කරන්නත් ඇත්ත වශයෙන්ම ඔය ලංකාවේ දැන් මට පේන්නේ දේශපාලන සර්කල් එකට එන්න විදියකුත් නැහැනේ කාටවත්. දැන් උදාහරණයක් හිතන්න දැන් හිතන්න මට මම ආවා දේශපාලනයට එන්න කැමති. ඔයා කැමති දේශපාලනයට එන්න. ඇවිල්ලා ওই දේශපාලන පක්ෂයේ එකකවත් මොන තනතුරකටවත් යන්න විදිහක්වත් නැහැ. මොකද අනිවාර්යයෙන්ම මේ දේශපාලන පක්ෂයේ බදු අරගත්ත මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට වන්දනාමාන කර කර එහෙම ඉන්න ඕන. දැන් මට ගත්තොත් එහෙම කැනඩාවේ එහෙම තත්ත්වයක් නැහැ නේ. මට ඕනනම් ඇත්ත වශයෙන්ම දේශපාලන පක්ෂයට බැඳුණා. හෙට කියන්න පුළුවන් මම මේකේ ලීඩර්ෂිප් එකට තරම් කරනවා කියලා කියන්න පුළුවන්. ඒ කන්ටෙස්ට් එකට එන්ටර් වෙන්න පුළුවන්. මං කියන දේවල් අනුව අර මේ මොනවාද ඉලෙක්ෂන් සිස්ටම් එකක් තියෙනවා වෙනම පක්ෂය ඇතුලෙන් එක එක ස්ටේට් එකෙන් ස්ටේට් එක තියාගෙන යන ප්‍රිලිමිනරි ඉලෙක්ෂන් එක යන්න පුළුවන්. දැන් එහෙම එකක්වත් ලංකාවේ හදන්නවත් මිනිස්සුන්ගේ කතාවක් මං කියන්නේ මේ ඉන්ටෙලිජන්සිය කියලා ඉන්න ඒ කියන්නේ මිනිස්සු ඉන්නේ දැන් උදාහරණයකට ලංකාවේ ප්‍රොෆෙසර්ස්ලා ඩොක්ටර්ස්ලා ඉන්නවා මේ දේශ ඕවා ගැන කතා කරනවා එකේ. ඒ මිනිස්සුන්ගේවත් එහෙම කතාවක් ඇහෙන්නේ නැහැ නේද අපිට? ඔව් නෑ ඒකත් හරියටම හරි. මොකද දැන් ලංකාවේ දේශපාලන ආයතන එහෙම දේශපාලනය කියන ෆීල්ඩ් එකේ ගොඩාක් අනිත් ෆීල්ඩ් වල වගේ এডুকেෂන් ඒ වගේ දොස්තර කෙනෙක් වෙනවා වගේ ඒ වගේම එන්ට්‍රි බැරියර් හරියට තියෙනවා. දැන් ඔයා කියපුවට අමතරව උදාහරණයකට මට මතකයි මම 2010 15 වගේ පොලිටිකල් පක්ෂයක් පාටියක් රෙජිස්ටර් කරන්නේ කොහොමද කියලා හොයලා බැලුවා. එතකොට ඒකේ ඉන්න ඕන මේ MP කෙනෙක් හරි හිටපු මම දන්නේ කොහමද MP කෙනෙකුට තමයි ඒක නිදහසේ කරන්න පුළුවන්. නැත්නම් අපි අවුරුද්දක් දෙකක් තිස්සේ පොලිටික්ස් කරලා තියෙන්න ඕන. හරි අමාරුයි ඒක. හරිද? පිටින් එක්කෙනෙකුට පක්ෂයක් පටන් ගන්න බෑ. ඊට පස්සේ ඒක රෙජිස්ටර් කරන්නත් ඕන සමහරට අවුරුද්දේ ජනවාරි මාසෙද කොහෙද. ඊට පස්සේ සමහර කාලවල ඒ කාලෙත් නැහැ. ඔය වගේ පොලිටිකල් පාටි, ඒ කියන්නේ පොලිටිකල් කියන මොකද ඒ කියන්නේ ඩොමේන් එක කියමුකෝ අපි. ඒ ෆීල්ඩ් එකට එන එකේ ඉඳන් ඔයා කියනා වගේ ඒක ඉස්සරහට යන ඒවා ඔක්කොම අර කාග හරි යටතේ වැඩ කරන්න ඕන, දේශපාලන ලොක්කෙකුට යටත් වෙන්න ඕන, ටික කාලයක් ඉන්න ඕන. ඒගොල්ලන් කියන එක අහගෙන ඒ පක්ෂයක වැඩ කරලා. එතකොට ඒක ඔයා කියනා වගේ අර මොබයිල් ෆ්ලුයිඩ් මේ ප්‍රොෆෙෂන් එකක් නෙවෙයි. ඒකනේ ගොඩක් ඔය පවුලේ මිනිහා මරනම ගෑනිනවා, අම්මා මරනම තාත්තා මරනම පුතා එන ඒ වගේ එන අය සාමාන්‍ය සාර්ථකන වැඩිනේ. එතකොට දැන් මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් හැබැයි ඒක දේශපාලනට විතරක් නෙමෙයි තියෙන්නේ. දැන් මම හිතන්නේ එහෙම නොගන්න හදපුවානේ এডুকেෂන්. ඒ කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලය යන්න බෑ නෑදෑකමටවත් සල්ලි ගෙවලා හරි එහෙම විභාගේ පාස් වෙන්නම ඕන. ඒ වගේ දෙක තුනක් තියෙනවා ගවර්න්මන්ට් සර්විස් එක. එතකොට ඒවට හරියට මෙරිට් ක්‍රයිටීරියාස් හදලා තියෙනවා කීප එක. ඊට අමතරව අනිත් හැමතැනම ওই කතාව තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ කොළඹ කම්පැනි එකට යන්න බෑනේ. ප්‍රයිවට් කම්පැනිට යන්න නම් එක්ක ආයේ එක ඉස්කෝලේකට ගිහිල්ලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ මොකක් හරි ක්‍රිකට් හරි මොනවා හරි ගහලා තියෙන්න ඕනේ. නැත්නම් ඒ පවුලේ කවුරු හරි වෙන්න ඕන. එතකොට මේ ප්‍රශ්නේ මං හිතන්නේ විශේෂයෙන්ම මේ දියුණු වෙන රටවල් වල ඔපචුනිටිස් අඩු, ඩිමාන්ඩ් එක වැඩි හැම ෆීල්ඩ් එකේම තියෙනවා. දැන් ලංකාවේ බැලුවොත් තාමත් පොලිටික්ස් කියන්නේ ඊටාම ලුක්‍රේටිව් බිස්නස් එකක්. එතකොට දැන් ඕක රිෆෝම් කරන්න නම් ඔයා කියනා වගේ එන්ට්‍රි බැරියර්ස් නැති කරනවා. දැන් කරලා තියෙන්නේ ගොඩක් වෙලාට ඔය ඉන්සෙන්ටිව්ස් අඩු කරන එකනේ. කියන්නේ ලොකු ගණන් පඩි දෙන්නේ නැහැ. තව එක එක දේවල් දැන් මේ ආණ්ඩුව try කරනවානේ. ඒ වගේන් ඇත්තටම වෙන්නේ අර ඉන්සෙන්ටිව් එක අඩු කරනවා මිසක් එන්ට්‍රි බැරියර්ස් මේ නැති කරන කතා කරන්නේ නැහැ. ඔය
පොලිටිකල් පාර්ටි එක ඉෂ්ට කරන්නේ කොහොමද ඊට පස්සේ ඔය පිට කට්ටියට ඇවිල්ලා මේක ඉස්සරහට යන්න පුළුවන් විදිහේ පක්ෂවල තියෙන ඇන්ටි ඩෙමොක්‍රැටික් කන්ස්ටිටියුෂන් ඒ ප්‍රැක්ටිසස් අයින් කරන ඒවා මොනවත් අපිට තාම නැහැ. ඉතින් ඒ තාත්ත ලංකාව පත්වලත් නැහැ. මොකද අපේ තියෙන අර මං ඉස්සලාම කිව්වා වගේ ඩෙස්පරේට් සිටුේෂන් එකකින්ද කන්න ටික හොයාගන්නේ කොහොමද? පඩි වැඩි කරගන්නේ කොහොමද? එතකොට ළමයාව ඉස්කෝලේට දාන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් තමයි තියෙන්නේ. ඉතින් ඒවා විසඳන්න නැතුව අරව ගැන කල්පනා කරන්නත් බෑ. දැන් නමුත් අර මම කිව්වා වගේ ඔයා අහපු අර ඉන්ටෙලිජන්සිය එහෙම නැත්නම් මේ කවුද ඒගොල්ලන් කියන්නේ බුද්ධිමතුන්ගේ රෝල් එකක් වෙයිත්තේ ඔය සම්බන්ධයෙන් පැත්තකටලා කල්පනා කරලා ලියන එකනේ. නමුත් ඒගොල්ලන් ගොඩක් වෙලාවට කරන්නේ මේ පක්ෂයට හරි අර පක්ෂයට හරි සම්බන්ධ වෙලා ඒ වගේ බෙනිෆිට් ගන්නවා මිසක් මේ ඒ විදිහේ ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ස්ටිටියුෂන්ස් පීපල් ෆ්‍රෙන්ඩලි දේවල් ගොඩක් වෙලාවට අඩුයි. නමුත් හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් අපි වගේ අදහසක් දාපුවම මේකට එන්න කණ්ඩායමකුත් ඉන්නවා. විශේෂයෙන් මගේ ඇත්තටම මේ ට්‍රස්ට් එක තියෙන්නේ මේ ජෙන් සී දැන් ඉන්න තරුණ අයගේ ලොකු يعني ඒගොල්ලන් අඩුපාඩුකුත් තියෙනවා. නමුත් ලොකු කැපැසිටි එකක් තියෙනවා මේ සෝෂල් චේන්ජ් කරන්න. අපිට ඒක පොඩක් පුෂ් කරන්න තියෙන්නේ. හැබැයි ඒක ඩ්‍රයිව් කරන අරන් බැලුවොත් මේ પરම්පරාව ඊටාම ප්‍රෝග්‍රෙසිව් ඊටාම මේ ඇක්ටිව්. අපි ගොඩක් අපේ කාලේ අපි එක පැත්තකින් අපි අසාර්ථක වුණා ඒක කරන්න. අනිත් එක අපේ තියෙන රිස්ක් අපි ටිකක් බොහොම නිකන් රිස්ක් ගන්න නැති එහෙම කණ්ඩායමකට තමයි හිටියේ. නමුත් දැන් මේ විශේෂයෙන්ම අරගලෙන් පස්සේ මට හරිම විශ්වාසයි ලංකාව චේන්ජ් කරන එකට people's contribution එක ගන්න එක නිකන් it's a matter of මොකක් හරි ඒක ට්‍රිගර් කරන්න තියෙන හරියට ඒකට ලොකු කැපැසිටි එක ඒගොල්ලන්ට තියෙනවා මේ උනන්දු. ඉතින් ඒකින්ද චේන්ජ් කරන එක මම හිතන්නේ අමාරු නෑ. ඔයාගේ කාරණා ඔක්කොම තිබ්බත්. හරි චමින්ද බොහොම ස්තුතියි සෑහෙන වෙලාවක් කතා කරා. මම හිතන්නේ අවුරුද්දක ප්‍රගතිය තමයි අපි බැලුවේ. ඉතින් කියපු හැටියටම ලොකු බ්ලන්ඩර්ස් කරගන්නේ නැතුව ඔහොමම යන්න පුළුවන් තත්ත්වෙකුත් තියෙනවා. නමුත් කියන්නේ අර මහා ලොකු දේවල් කරන්නත් බෑ. ඒ වගේම ඒගොල්ලන්වත් එළිවෙමින් පවතිනවා. ඒගොල්ලෝ මොන වගේ චරිතද ඇත්ත වශයෙන්ම කිය එළිවෙමින් පවතිනවා. ඉතින් අපිට සෑහෙන දේවල් තව ඉස්සරහට කතා කරන්න තියෙනවා. මේ සාකච්ඡාවට ආපු එක ගැන චමින්දර බොහොම ස්තුති කරනවා. අපි අදට මෙතනින් එහෙනම් නවත්තමු. Thank you, Jaya. All the